කියන්න එහා පැත්තකින් අහනවා සතුටින් ඉඳින්න කියලා. එහා පැත්තකින් අහන සතුටින් ඉඳින්න කියලා. එහා පැත්තකට ආයෙත් අට්ටුවක් දාලා කියන්නේ ඇයි මම දුක් වෙන්නේ කියලා. ඇයි මම දුක් වෙන්නේ? අව අත්තරම ඒවා දුක් වෙන්නේ. ඇයි ඔයා දුක් වෙන්නේ? ඔයාම හිතලා බලන්න ඇයි මම දුක් වෙන්නේ? මොකටද මම දුක් වෙන්නේ? මොකද්ද මට දුක් වෙන්න දෙවන්නා ඉතුරු කරලා තියෙන දේ? ඔයාම හිතන්න මොනවද ඔයාලට දුක් වෙන්න තියෙන්නේ? මොනවද ඔයාලට දුක් වෙන්න තියෙන්නේ? මට දැන් එක එක්කෙනා කියනවනේ දුක් වෙන්න තියෙන කාරණා හා. ලැස්තිද? දුක් වෙන්න තියෙන කාරණා කියලා ලැස්තිද? බයිබල් පදයක් මතක් වුණා ඒක පෙන්නන්න යන්නේ ඔයගලන්ට. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳන් බලමු. එයින් ඔබ සැමට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අදිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ඊළඟ ආකාශයේ පක්ෂීන් බලන්න. උන් වපුරන්නේවත් කපා ගන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. ඔබ සැමගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරනසේක. ඔබ සැම උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? ඊළඟ කනස්සලු වීමෙන් තමාගේ උසට එක රියනක් එක්කර ගන්ට ඔබ සැම අතරේ කවරෙකුට පුළුවන්ද? ඔබ අන්න දුක් වෙලා උස වැඩි කරගත්ත කෙනෙක් ඉන්නවා අතෝසන්. අනේ වාස ලයිට් බිල ගෙවා ගන්න බැරි වුණා. අයියෝ පාස්ටර් රෙන්ට් එක ගෙවා ගන්න බැරි වුණා. අයියෝ වාස මෙහෙමයි. ඔබ දුක් වෙලා දෙවනාසේ ප්‍රශ්නයක් අහනවා උසට එක රියනක් එකතු කරගන්න පුළුවන් වුණාද? පුළුවන්ද? අපි කොච්චරනම් දුක් වෙනවද? තමාර මනුෂ්‍යෝ දිහා බලලා දුක් වෙනවා. තමාර මිනිසු කරන දේවල් දිහා බලලා දුක් වෙනවා. එහා පැත්තක නං අහන්න දුක් වුණා කියලා එක රියනක්වත් ඔයාගේ උසට එකතු කරගන්න ඔයාට පුළුවන්ද? කවදාවත් දුක් වෙන්න එපා. එහා පැත්තක නං කියන්නේ. කවදාවත් දුක් වෙන්න එපා. දුක කියන්නේ යක්ෂයාගේ උගුලක්. මොකද? යක්ෂයාගේ උගුලක්. යක්ෂයා හැම වෙලාවකම උත්සාහ කරනවා අපිට සතුටු වෙන්න ගොඩක් දේවල් තියෙද්දී දුක් වෙන්න තියෙන කාරණාම අපේ ඇස් ඉස්සරහට ගේන්න. අපේ කන් වලට අහන්න සලස්වන්න. ඒ වෙලාවට ඔයා ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඔයාට මතක් වෙනවා මේ දෙයට මම දුක් වුණා කියලා මගේ උසට එක රියනක්වත් එකතු කරගන්න බැයි නම් ඇයි මම දුක් වෙන්නේ? නෑ මම දුක් වෙන්නේ නෑ. මගේ පාස්ස උගන්වලා තියෙනවා ඕනම මිනිස්සෙට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙයා වෙනස් වුණා කියලා මට ප්‍රශ්නයක් නෙවෙයි. එයා මට රවුවා කියලා එයා මට බැන්න කියලා එයා මාව ගණන් ගත්තේ නෑ කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. හලෙලූයා. මට ප්‍රශ්නයක් නෙවෙයි. හලෙලූයා. අයියෝ අදත් ඉන්ටර්විව් ගියා ජොබ් එකට මාව ගත්තේ නෑනේ. මාව ජොබ් එකෙන් අස් කරානේ. දැන් මම කොහොමද කන්නේ? දැන් කොහොමද මම මගේ පවුල බලාගන්නේ? උසට එක රියනක්වත් එකතු කරගන්න හම්බෙන්නේ නෑ. හැබැයි මතක තියාගන්න එක දෙයක්. තාව ජොබ් එකෙන් අස් කරා නම් ප්‍රශ්නයක් නෑ. ජොබ් එකට තමයි පාඩුව සිද්ධ වුනේ ඔයාට නෙවෙයි. හලෙලූයා. හැම වෙලේම මේක ඔයාගේ ඔළුවේ තියාගන්න. ඔයා කවුද කියන එක. ඔයා තමයි දෙවියන් වහන්සේගේ උසස්තම මැවිල්ල. ඔයා වගේ වෙන කිසි කෙනෙක්ව දෙවියන් වහන්සේ මැව්වේ නැහැ.
ඔයාව දෙවියන් වහන්සේ මැව්වේ උන්වහන්සේගේ සමානකමට හා ස්වරූපයට. මේ ලෝකේ දෙවියන් වහන්සේ මැව්වේ එකම එක දෙයක් විතරයි උන්වහන්සේගේ සමානකමට හා ස්වරූපයට. ඒ තමයි මිනිසයා. හලෙලූයා. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ දේවල් කරන විදියටම දේවල් කිරීමේ හැකියාව දෙවියන් වහන්සේ මට ඇතුල් කරලායි තියෙන්නේ. උන්වහන්සේගේ සදාතනිකත්වය අද මගේ ආත්මය තුල මම දරාගෙන යන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේවයි මාවයි තිබ්බහම වෙනසක් නැහැ. එහා පැත්තේ කෙනෙක් කියන්නේ. දෙවියන් වහන්සේයි මාවයි තිබ්බහම අද වෙනසක් නැහැ. උන්වහන්සේගේ පන්තියට, උන්වහන්සේගේ තලයට, උන්වහන්සේගේම ස්ථානයට ගෙනල්ලායි තියෙන්නේ. එහා පැත්තේ කෙනෙක් ආයමත් කියන්නේ මේ උන්වහන්සේගේ මගේ වෙනසක් නැහැ. උන්වහන්සේට එක්කු තැනත්තේ එක ආත්මයක් වෙලා ඉන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේට තියෙන මට නැති කිසි දෙයක් මේ ලෝකේ නැහැ. දෙවියන් වහන්සේට තියෙන මට නැති කිසි දෙයක් නැහැ. දෙවියන් වහන්සේට යම් දෙයක් තියනවාද ඒ දේ එසේම මා තුලත් එලෙසින්ම ක්‍රියාත්මක වෙනවා. මොකද උන්වහන්සේ තුල ඉන්න ඒ සුදාත්මන් වහන්සේ එලෙසින්ම අද මන් තුලත් ක්‍රියාත්මකයි. හලෙලූයා. එදත් මම කියනවා දේවල් වෙනස් කිරීමේ හැකියාව සුද්ධාත්මයන් වහන්සේ අද මන් තුල ක්‍රියාත්මකයි. අන්ධකාරය ආලෝකයේ බවට දෙවියන් වහන්සේ වෙනස් කරා පරිවර්තනය කරා සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන අද ඔයගොල්ලෝගේ ජීවිතේ ආර්ථිකය වෙන්න පුළුවන්, පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. අන්ධකාරය තියනවා වගේ පේනවා නම් වෙනස් කරන්න. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකයේ එළියට ගෙනා වගේ ඔයාගේ ජීවිතයේ ඕනම අන්ධකාරය පේන තැනකින් ආලෝකයේ සාර්ථකත්වයේ ජීවනයේ එළියට ගේන්න ඔයාට හැකියාව තියෙනවා. මොකද උන්වහන්සේ කෙසේද අද ඔයත් එසේමයි. හලෙලූයා. මට කියන්න මෙච්චර දේවල් වෙනස් කිරීමේ හැකියාව තියෙන ඒ සුද්ධාත්මයන් වහන්සේව මම දරාගෙන යනවා නම් ජොබ් එකෙන් මාව අයින් කරාම මටද පාඩුව ජොබ් එකටද පාඩුව? මිනිස්සෙක් මාව දාලා ගියොත් මටද පාඩුව එයාටද පාඩුව? ඇත්තටම මන්ද දුක් වෙන්න ඕන. ඈ? එයා පැත්තකින් නේද එයා තමයි දුක් වෙන්නේ කියන්නේ. හලෙලූයා. මොකද දෙවියන් වහන්සේගේ අනර්ගතම වස්තුව එයා නැති කරගත්තා. එයාගේ ජොබ් එකට තිබ්බ ලොකුම ආශිර්වාදය තමයි මම. එයා මාව ජොබ් එකෙන් අයින් කරා. එයාට එයාගේ ආශිර්වාදය නැති වුණා. ඉතින් පස්සේ එයාගේ ව්‍යාපාරයේ බංකොලොත් වෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි බංකොලොත් වෙනවා. දෙවියන් වහන්සේ යම් ජොබ් එකකට යම් ව්‍යාපාරයකට ආශිර්වාද කරන්නේ එතන දෙවියන් වහන්සේගේ දරුවෙක් ඉන්නවනම්. මෙච්චර කල් ඔයාගේ ජොබ් එක උඩට ගියේ ඔයා නිසයි. ඔයා එතනින් ඔයාව එළියට දැම්මොත් එතනින් එහාට සාර්ථකත්වයෙන් නවතිනවා. ඔයා ගෙදරෙන්න ඕනේ දුක් වෙවි නෙවෙයි. ඔයා ගෙදරෙන්න ඕනේ සතුටින්. හalleluya. හalleluya. මට නෙවෙයි නැති උනේ එයාට තමයි ඔක්කොම නැති උනේ. හalleluya. මට එක දොරක් වහනකොට මගේ දෙවියන් වහන්සේ දොරවල් 100ක් අරිනවා. කීයද? 100ක්. ඒක තමයි මගේ ජීවිතයේ අත්දැකීම. හalleluya. අපි නිකන් කට කහනවට නෙවෙයි කියන්නේ මා බලවත් කරන තනන් වාසය තුල මට සියල්ල කරන්න පුළුවන් කියලා. හalleluya. උන්වහන්සේ නිකන් නෙවෙයි කිව්වේ මගේ සතුරන් ඉදිරියේ මට කැම මේසයක් පිළිල කරනවා කියලා. පාස් අපිට හැම වෙලෙම කියනවා සතුරෝ වැඩි වෙනකොට දුක් වෙන්න එපා. එයා පැත්තේ කෙනාට කියන්නේ සතුටු වෙන්න. දෙවියන් වහන්සේ කැම වේලක් දෙනවා කිව්වේ සතුරෝ වැඩි වෙනකොටයි. හalleluya. ඔයාට මිනිසුන්ගෙන් ඇනුම් පද ඇහෙන්නේ නැත්තම්, ඔයාට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැත්තම්, ඔයා ඇවිල්ලා වැරදි ට්‍රැක් එකක යන්නේ. හරි ට්‍රැක් එකේ යනවා කියලා දැනගන්නේ කොහමද? ඔක්කොම නිකන් හරි නෑ වගේ දැනෙනවා. අරෙන් ඒව ඇහෙනවා, මෙහෙන් ඒව පේනවා. එතකොට තමයි ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මම හරිම ට්‍රැක් එකේ යනවා. මෙන්න ස්වාමීනි, ඔබ වහන්සේ කිව්වා මගේ සතුරන් ඉදිරියේ මට කැම මේසයක් පිළිල කරනවා කියලා. ස්වාමීනි මේක තමයි හොඳම වෙලාව. එහා පැත්තේ කෙනා කියන්නේ මේක තමයි හොඳම වෙලාව. ලයිට් බිල් ගොඩ ගහලා තියෙද්දි, රෙන්ට් එක ගෙවා ගන්න බැරි වෙලා තියෙද්දි, කාර් එක උස්සගෙන යන්න යද්දි,
ස්වාමිනී මෙන්න ඔබ වහන්සේ මට සූදානම් කරපු රාජකීය භෝජන භුක්ති විඳින්න හොඳම වෙලාව. හලෙලූයා. අභියෝග වැඩි වෙන්න තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තව තවත් ඔයාගේ ජීවිතය තුළ ඔයාට භුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ. සතුරන් ඉදිරියේ උන්වහන්සේ අපිට කෑම මේසයක් පිළිල කරනවා. මේක ඔයාට ඇත්තක් වුණොත් සතුරෝ ඉස්සරහා සතුරෝ වැඩි වෙනකොට දුක් වෙන්න ඕනේ සතුරු වෙන්න ඕනේ. සතුරෝ වැඩි වෙන්න මොනවා වෙනවද? කෑම එකේ ක්වොලිටි එක. දැන් එයා පැත්තකින් අහන්න දුක් වෙන්න දෙයක් ඇත්තටම තියෙනවද? සතුරෝ වැඩි වුණත් මට ජොලි. රෙන්ට් එක ගෙවා ගන්න බැරි වුණත් මට ජොලි. ජොබ් එකෙන් එළියට දැම්මත් මට ජොලි. මොකද මේ සියල්ලෙහිදීම මං අතිශයින්ම ජයග්‍රාහකයි. ඒ මගේ බලයෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි. ඒ සියල්ල මං තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේ නිසායි. හලෙලූයා. එයා පැත්තේ කෙනාට කියන්න ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න කෙනෙක්ට කවදාවත් අසාර්ථක වෙන්න බෑ කියලා. කවදාවත් අසාර්ථක වෙන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න කෙනෙක්ට දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. මගේ සිස්ටර් මගේ බ්‍රදර් දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. හලෙලූයා. ඊළඟ පදේ. හටද? අපි නවත්ව පදේ දාන්න. ඔබ සැම ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නේහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. ඊළඟ ඒත් සාලමොන් පවා සුවකිය සියලු ආශ්චර්යයන්හිදී ඒවායින් එකක් ලෙස පැළඳ නොසිටියේද? ඔබ සැමට කියමි ඊළඟ මද ඇබිහිල්ල ඇත්තෙනි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නා වූ කෙතේ තෘණ දෙවියන් වහන්සේ මෙසේ පළඳවනසේක් නම් ඊට වඩා කොපමණ වැඩියෙන් ඔබ සැම නොපළඳවනසේක්ද? හලෙලූයා. අද තිබී හෙට උඳුනට දමන හෙට විනාශ වෙන තනකොළ ගහත් උන්වහන්සේ මෙච්චර ලස්සනට පැලැන්දුවා නම් උන්වහන්සේගේ දරුවන්ව උන්වහන්සේ කොහොම පළඳවල ඇතිද? හලෙලූයා. උන්වහන්සේ ආදම්ව මේ ලෝකෙට ගේන්න කලින් උන්වහන්සේ මොනවද කරේ? ආදම් ආව කීවෙනි දවසේද? මැවිල්ලේ කීවෙනි දවසේද දෙවනාසේ ආදම්ව මැව්වේ? 6 වෙනි දවසේ. ඊට කලින් මොනවද දෙවනාසේ මැව්වේ? ආදම්ට අවශ්‍ය කරන දේවල්. දෙවියන් වහන්සේ ආදම්ව මවලා ඊට පස්සේ බලන් ඉඳලා ආදම්ට ඇඳුම් ඕනේ. කෑම ඕනේ. ඒ වෙලේ ටට්ටක් ගාලා මව දුන්නද නැහැ. ආදම් එන්න කලින් දෙවියන් වහන්සේ ආදම්ට අවශ්‍ය විදියට ආදම්ගේ ලෝකේ සකස් කරලායි තිබේ. හලෙලූයා. හලෙලූයා. ආදම් ඇවිලා දෙවියන් වහන්සේ මවපු කෙනෙක්. අපි ඇවිල්ලා අද දෙවියන් වහන්සේ මවපු අය නෙවෙයි අපි දෙවියන් වහන්සේගේ එළියට ආපු අය. ආදම්ව දෙවියන් වහන්සේගේ පන්තියට හැදුවේ නැහැ. හැබැයි අපිව අද දෙවියන් වහන්සේගේ පන්තියෙම තියලා තියෙනවා. ආදම්ට කිව්වේ නැහැ උන්වහන්සේ කෙසේද අද අපිත් එසේමයි කියලා. හැබැයි අද අපිට කියලා තියෙනවා උන්වහන්සේ කෙසේද අද අපිත් එසේම සිටිමි කියලා. ආදම්ට කියන්න බැරි වුණා මා බලවත් කරන තනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන් කියලා. හැබැයි අද අපිට කියන්න පුළුවන් මා බලවත් කරන තනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන් කියලා. හලෙලූයා. ආදම්ගේ ඇඟ ඇතුලේ ශුද්ධාත්මයන් වහන්සේ සිටියේ නැහැ. හැබැයි අද අපේ ඇඟ ඇතුලේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. හලෙලූයා. හලෙලූයා. කල්පනා කරලා බලන්න. අච්චර ක්වොලිටි එකේ අඩු ආදම්ව ගේන්නත් උන්වහන්සේ ඔක්කොම නිම කරා නම් එයාට අවශ්‍ය ඔක්කොම එළියට ගෙනාවා නම් අද ඔයාට උන්වහන්සේ මොනවා ගෙනල්ලා මොනවා සකස් කළා නැහැ කියලා හිතන්න. අපත් කෙනාට කියන්නේ මගේ තාත්තා මම මේ ලෝකෙට එන්නත් කලින් මට අවශ්‍ය හැමදේම සූදානම් කරලා ඉවරයි. බයිබලයේ කියන්නේ මව් කුසට එන්නත් ප්‍රථමයෙන් මාව තෝරගත්තා කියලා. හලෙලූයා. මම අහඹු සිදුවීමක් නෙවෙයි. එයා පැත්තකට කියන්නේ මම අහඹු සිදුවීමක් නෙවෙයි. හලෙලූයා. ඔයා අහඹු සිදුවීමක් නෙවෙයි. අද ඔයා ඉන්න වාතාවරණය ඔයා අත්දකින්න සිටුේෂන් එක ඔයාට ඔය ඇහෙන සැලසෙන හැම දෙයක්ම මීට ගොඩාක් කාලයකට කලින් උන්වහන්සේ සැලසුම් කරපු දෙයක්. ඔයා සැලසුම් කරපු නැති කිසි දෙයක් ඔයාගේ කන් වලට ඔයා අහන්නේ නැහැ. ඔයා සැලසුම් කරපු දෙවියන් වහන්සේ සැලසුම් කරපු නැති කිසි දෙයක් ඔයාගේ ඇස් වලින් ඔයා දකින්නේ නැහැ. හලෙලූයා. කොච්චර ලොකු සතුටක්ද? දෙවියන් වහන්සේ සැලසුම් කරපු නැති කිසි දෙයක් මගේ කන් වලට ඇහින්නේ නැහැ. දෙවියන් වහන්සේ සැලසුම් කළ නැති කිසි දෙයක් මගේ ඇස් වලට පේන්නේ නැහැ.
හලෙලූයා. දෙවියන් වහන්සේ සැලසුම් කළා නැති කිසි පුද්ගලයෙක් මට මුණ ගැහෙන්නේ නැහැ. හලෙලූයා. මට යම් පුද්ගලයෙක් මුණ ගැහිලා ඉන්නවා නා ඒ දෙවියන් වහන්සේ සැලසුම් කරපු පුද්ගලයෙක්. හලෙලූයා. එයා පැත්තේ කෙනාට කියන්නේ ඔයා ඇවිල්ලා දෙවියන් වහන්සේ සැලසුම් කරේ අද මගේ එහා පැත්තේ ඉඳගෙන ඉන්න ඕනි කියලා. කියන්නේ. හැමෝටම බෑ මගේ එහා පැත්තේ ඉඳගෙන ඉන්න. හැමෝටම දෙවියන් වහන්සේ කතා කරන්න හැමෝටම පුළුවන්ද? හලෙලූයා. මගේ එහා පැත්තේ ඉඳගෙන ඉන්න ඔයාට ලැබීමත් ආශිර්වාදයක් බ්‍රදර්. හලෙලූයා. හලෙලූයා. එයා පැත්තේ කෙනා කියන්නේ දැන් නැස සැලසුම් කරපු නැති කිසි දෙයක් මගේ ජීවිතේ මම අත්දකින්නේ නැහැ කියලා. හලෙලූයා. එතකොට ඔයාට එහෙනම් පාස්ටර් මේ අනවශ්‍ය දේවල් ඇහෙන්නේ අනවශ්‍ය දේවල් පේන්නේ දෙවියන් වහන්සේගේ උසස් වීම ඒක ඇතුලේ තියෙනවා ඔයාට. ඔයා හරියට දැක්කොත් ඔයාගේ ඉස්සරහට උඩට යන ඉනිමග ඒක ඇතුලේ හංගලා තියෙනවා උන්වහන්සේ. හලෙලූයා. ඔයා එක දැක්කොත් ඔයා විනාශ කරන එකක් ඇටියට ඔයා විනාශ වෙලාම යනවා. හැබැයි ඔයා එක දැක්කොත් දෙවියන් වහන්සේ මාව ඊළඟ තලයට උසස් කරන්න දීපු ඉනිමග තමයි මේක කියලා ඔයා ඒකේ නැගලා උඩටම යනවා. හලෙලූයා. හලෙලූයා. එයා පැත්තේ කියලා කියන්නේ දෙවියන් වහන්සේ සැලසුම් කරපු නැති කිසි දෙයක් මගේ ජීවිතේ වෙන්නේ නැහැ. මට කියන්න දෙවියන් වහන්සේ සැලසුම් කරයි දසාර්ථකත්වය, විනාශය, පරාජය, අසනීපය, මරණය. එහෙනම් ඒ කිසි දෙයක් වට අත්දකින්න පුළුවන්ද? ඒ කිසි දෙයක් වට අත්දකින්න බෑ. හලෙලූයා. හලෙලූයා. ඊළඟ පදේ. ඒ කුමක් කමුද කුමක් බොමුද කුමක් අදිමුද කියා කනස්සොළු නොවෙන්න. ඊළඟ මක් නිසාද මේ සියල්ල අනේ ජාති සොයිති මේ සියල්ල ඔබ සැමට ඕනෑ බව ඔබ සැමගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. ඊළඟ නුමුත් දෙවියන් වහන්සේ එක දෙයයි කිව්වේ. මොකක්ද දැනසික තියෙන්නේ? නුමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් ඔබ සැමට දෙනවා කියලා නෙවෙයි කියන්නේ එකතු කරනවා කියලායි කියන්නේ. හලෙලූයා. ලෝකේ මිනිස්සු හොයන වාහන, ගෙවල්, දොරවල්, ඇඳුම්, පැළඳුම්, රත්තරන් බඩු, මැණික්, මුතු ඔක්කොම ඔයාට එකතු කරනවා. ඔයාගේ ජීවිතේ පළවෙනි තැන දෙවියන් වහන්සේට දුන්නොත්. හොඳට මතක තියාගන්න. එහා පැත්තකින් නේද කියන්නේ දෙවියන් වහන්සේ කිව්ව දේ කරන්න කියන්නේ. දෙවියන් වහන්සේ ඔයාට කිව්වේ නෑ ධන ගාගෙන හොටු පෙරාගෙන අඩන්න එතකොට ඔයාට ගයක් හම්බ වෙනවා කියලා. දනන්සේ කිව්වේ නෑ ඔයාගේ පවුල සමාදානෙන් තියාගන්න ධන ගාගෙන හොටු පෙරාගෙන ෆාස්ටිං ඉඳන් යාක්ෂා කරන්න කියලා. කියලා තියෙනවද? ඔයාට ජොබ් එකක් හම්බෙන්න ධන ගාගෙන යාක්ෂා කරන්න කියලා මොන කොයි හරි බයිබල් පදයක තියෙනවද? හැබැයි එක බයිබල් පදයක තියෙනවා පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය හෙව්වොත් අර ඔක්කොම මට දෙවියන් වහන්සේම එකතු කරනවා කියලා. ඒතකොට දෙවියන් වහන්සේ මට ධන ගාගෙන යාක්ෂා කරන්නද කියලා තියෙන්නේ? දනන්සේ කියලා තියෙන එකම දෙයයි මොකද්ද? පළවෙනි තැන ඔයාගේ ජීවිතේ දෙවියන් වහන්සේට දෙන්න. හලෙලූයා. එදා දාවිත් කරඩුව අරන් යනකොට කරඩුව අරගෙන යනකොට කරඩුව වැටෙන්න ගියා. දෙන්නෙක් අල්ලගත්තා. ඒක වැටෙන්න නෝදී ඒ දෙන්නම් මැරිලා වැටුණා. දාවිත ප්‍රශ්නයක් මෙච්චර හොඳ දෙයක් කරලාත් ඇයි ස්වාමිනී මරණයක් මෙතන ක්‍රියාත්මක වුණේ? දාවිත් ගෙදර ගිහිල්ලා යාක්ෂා කරන්න පටන් ගත්තා. මොකද්ද හේතුව? ඇයි ස්වාමිනේ මුනේ? දාවිට උත්තර හම්බුණාද? දාවිට උත්තර හම්බුන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ කරන්න ඕන දේ කලින් කියලා ඉවරයි. එයා පැත්තේ කෙනාට කියන්නේ දෙවියන් වහන්සේ කලින් කියපු දෙයක් ආයෙ කියන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේගේ වචනේ යම් දෙයක් කියලා තියෙනවා නම් ආයෙ ඔයා කොච්චර අඬ උත්තර හෙව්වා ඒක හම්බෙන්නේ නැහැ. ඔයා දෙවියන් වහන්සේගේ වචනින්ම බලන්න ඕනේ ඒක. හලෙලූයා. හරියට නිකන් අර පාසල් ක්‍රිස් අපිට ඉගෙනනවා වගේ මේ ළඟදී සමහර අය හොටු පෙරාගෙන අඬනවා යාක්ෂා කරනවා ස්වාමිනී මාව ගලවන්න මාව පවිත්‍ර කරන්න මාව සුද්ධ කරන්න. උත්තර නැහැ. පපුවට ගහ ගන්නවා හොටු පෙරාගෙන පුදුම කඳුළු තොගයක් කියන්නේ සට ගාලා. බේසමක් තිබ්බනම් බේසමම පිරීලා. එච්චර පපුව කඩාගෙන බිමට වැටෙන තරම් වේදනයි. අපිට දැනෙන්නේ දැන් නම් ස්වර්ගයේම මට ඇටෙන්ෂන් එක දීලා තියෙන්නේ කියලා ඒ වෙලාවට. හැබැයි ස්වර්ගයෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ. ගැලවෙන්න අඬන්න කියලා නෑ. ගැලවෙන්න කියලා තියෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ කියලා කටින් කියන්න කියලා.
ගැලවෙන්න ඕන නම් කාට හරි වචනේ තියෙන දේ කරන්න ඕනේ. ඒ තමයි ජේසුස් වහන්සේ මගේ ජීවිතේ ස්වාමින් වහන්සේ කියලා කියන්න ඕනේ. ඒක කරන්නේ නැතුව ඇඬුවට උත්තර හම්බෙන්නේ නැහැ. හලෙලූයා. එයා පැත්තේ කෙනාට කියන්නේ දෙවියන් වහන්සේ හැඟීම් වලට නැවෙන කෙනෙක් නෙවෙයි කියලා. මිනිස්සු නැවෙන්න පුළුවන් හැඟීම් වලට, දෙවියන් වහන්සේ හැඟීම් වලට නැවෙන්නේ නැහැ. අඬලා දෙවියන් වහන්සේව නමා ගන්න බැරිය. ඔක්කොම කරන්න තියෙන ඒවා කරලා පඳුරක් ගෙනත් තිබ්බා කියලා දෙවියන් වහන්සේව නවන්න පුළුවන්. කෝටියක් ගෙනත් තියෙනවා නවනෝ දෙවියන් වහන්සේ. හැබැයි ඒක නෑ දෙවියන් වහන්සේව නවන්න කාටවත් බෑ. හලෙලූයා. 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 එක දෙයක් තියෙනවා. ඒක කරොත් දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනයට විතරමයි දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ. ආ පැත්තක නෑ කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනයට විතරමයි දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ. කඳුළු වලට දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ නෑ. කඳුළු වලට දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඉතින් පාස දෙන්න ඕ ඉතින් ඒ වචනේ නිසයි පඳුරට ප්‍රතිචාර දක්වන්නේ. මොකද්ද? බයිබලයේ දනාංශ කියනවා දෙන්න එවිට නුඹලට උතුරෝමින් සොලොමින් නුඹලාගේ ඔඩොක්ක වලට දෙනවා. දෙන්න එතකොට හම්බ වෙනවා. ස්වර්ගයේ කවුළු වැරලා ආශිර්වාද කරනවා. ඒක බයිබලයේ තිබ්බේ නැත්තම් ඔයා මොන පඳුර ගෙනත් තිබ්බත් ඔයාට ආශිර්වාදය හම්බෙන්නේ නැහැ. පඳුරේද තියෙන්නේ ආශිර්වාදය. එතකොට වචනේද තිබ්බේ ආශිර්වාදය. අපි හිතනවා පඳුරේ තිබ්බා කියලා. එහා පැත්තේ පඳුරේ නෙවෙයි. එහා පැත්තේ පඳුරේ නෙවෙයි. පඳුරේ නෙවෙයි. පඳුරේ නෙවෙයි. වචනේ. හරි ගැඹුරු එළිදරව්වක් මේක. වචනේ තියෙන්නේ. හලෙලූයා. වචනේ තිබ්බේ නැත්තම් වපුරන්නට දෙවියන් වහන්සේ බීජ දෙනවා කියලා ඔයා කොච්චර වපුරත් ඔයාට බීජ හම්බෙන්නේ නැහැ. වචනේ තියෙනවා වපුරන්නට බීජ දෙනවා කියලා. ඒ නිසා කෙනෙක් වපුරුවාම දෙවියන් වහන්සේ ප්‍රතිචාරයක් ඇටියට යාට බීජ දෙනවා. මෙච්චර කල් අපි හිතන් හිටියේ මොකද? වැපුරුවාම හම්බෙනවා. වැපුරුවාමද හම්බෙන්නේ? නෑ. වචනේ ක්‍රියාවට දැම්මාම දෙවියන් වහන්සේට ඊට අදාළ ප්‍රතිචාරය දෙන්න වෙනවා. දාවිත් ඇඬුවා දෙවියන් දාවිත් යාඥා කරනවා බෑ දෙවියන් වහන්සේට ඕන උත්තර දෙන්නේ දෙවියන් වහන්සේට බෑ උත්තර දෙන්න. ඔද්දනන්සේ වචනේ කියලා ඉවරයි මොකද්ද වෙන්න ඕනේ කියලා. දාවිත් ඉඳලා යාඥා මේක නම් හරියන්නේ නැහැ කියලා බයිබලයේ සඳහන් වෙනවා. සුද්ධ ලියවිලි බැලුවා කියලා දාවිත්. ඒකේ තියෙනවා උත්තරේ. ඒකේ තියෙනවා කරුණු වර්ගන යන්න ඕනේ පූජකයන්ගේ කරපිට කියලා. හලෙලූයා. යාඥා කළා දෙයාට උත්තර හම්බුනේ නැහැ. සුද්ධ ලියවිලි බලලා යාට උත්තරේ හම්බුනේ. හලෙලූයා. ගැලවෙන්න දනන්තගේ වචනේ කියලා තියෙන දේ විතරයි කරන්න ඕනේ. ඊට පිටින් මොනවා කරත් ඔයාට මුකුත් සිද්ධ වෙන්නේ නැහැ ඔයාගේ ජීවිතේ. එතකොට දනන්තගේ වචනේ කියනවා පළවෙනි තැන ඔයාගේ ජීවිතේ දෙවියන් වහන්සේට දෙන්න. එතකොට අනිත් හැම දෙයක්ම ඔයාට එකතු කරනවා කියලා. කවුද කියන්නේ මේක බොරු කියලා? මේක බොරු කියනවා නම් එයා පිස්සු වෙන්න ඕනේ. අපි අනිත් ඔක්කොම බයිබලයේ තියෙනවා පිළිගන්නවා. හැබැයි අපි මේක පිළිගන්නේ නැහැ. මේකේ කියනවා පළවෙනි තැන දෙන්න දෙවියන් වහන්සේට. එතකොට අනිත් හැම දෙයක්ම එකතු කරනවා. මගේ ජීවිතයේ අත්දැකීම මේකමයි. හලෙලූයා. හලෙලූයා. දැන් නිකමට වාගේ නෝට් එකේ උදේ ඉඳන් ඔයා කරපු ආත්මික අභ්‍යාස ටික ලියන්න ටක් ගන්න. පොත් නැති අය හිතින් හිතන්න. උදේ නැගිටලා ඉඳන් ඔයා කරපු ආත්මික අභ්‍යාස. ලියන්න පුළුවන් අය ලියන්න. හිතන්න පුළුවන් අය හිතන්න. මුකුත් කරන්න බැරි අය මන් දිහා බලන්න. දැන් ඔයා කරපු ආත්මික අභ්‍යාස ටික ටක් කරලා ලියන්න ටක් ගන්න. මම බලනවා ළඟට ඇවිත්. යාඥා ආත්මික අභ්‍යාස කියන්නේ යාඥා කරාද කොච්චර යාඥා කරාද දේශනාවක් ඇහුවද ඒ වහන්නේ මම වර්ෂිප් කරාද විනාඩි 5ක් දෙනවා ටක් ගාලිය දැන් පෙන්නන්නේ නැහැ ඔයගොල්ලෝ හලෙලූයා වපුරුවට සල්ලි හම්බෙනවද වපුරුවම සල්ලි හම්බෙන්නේ ඇයි බයිබලයේ සඳහන් වෙනවා වපුරුවත් හම්බෙනවා කියලා මේක තිබෙ නැත්නම් හම්බෙන්නේ නැහැ. වචනයටයි දෙවියන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ. ඒකයි මම කලින් කිව්වේ දෙවියන් වහන්සේව මුදල් වලට නවන්න බෑ. දෙවියන් වහන්සේව කඳුළු වලට නවන්න බෑ. හැබැයි වචනයට උන්වහන්සේ නවන්න පුළුවන්. හරිද? මොකද වචනය උන්වහන්සේට නොකර ඉන්න බෑ. ඒ කියන්නේ වචනයට විශ්වාසවන්ත වෙන්න නැතුව ඉන්න බෑ. මොකද උන්වහන්සේගේ වචනයට විශ්වාසයි.
උන්වහන්සේ විශ්වාසවන්ත වෙන්නේ උන්වහන්සේගේ වචනයට. අපි කියන හැම දෙයකම උන්වහන්සේ විශ්වාසවන්ත වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනයටයි උන්වහන්සේ විශ්වාසවන්ත වෙන්නේ. හලෙලූයා. හලෙලූයා. බයිබලේ එක තැනක කියනවා පඬුරු වලට වඩා උන්වහන්සේ ප්‍රියයි මොනවට කියලා? පඬුරු වලට වඩා උන්වහන්සේ ප්‍රිය මොනවට කියලාද කියන්නේ? හොඳම පඬුර මොකක් කියලාද උන්වහන්සේ කියන්නේ? කියන්නකො මුදල් වලටනේ පඬුරු කියන්නේ. ඊට වඩා හොඳ පඬුරක් තියෙනවා දෙවනාන්සේ ගාව. දැන්සේ බලාපොරොත්තු වෙන. ආරද මතක සභාව? නියමයි. කීකරුකම. සිස්ටර් ලක්ෂ්මී විතරයි මතක. මුළු සභාවෙම. කීකරුකම එහා පැත්තේ කෙනාට කියන්නේ කීකරුකම. හලෙලූයා. කීකරුකම. එහා පැත්තේ කෙනාට කියන්නේ කීකරුකම. උන්වහන්සේගේ වචනයට කීකරු නොවි මුළු සේප්පුවම ගෙනල්ලා චර්ච් එකේ දැම්මත් මුකුත් වෙන්නේ නැහැ. හලෙලූයා. හැම දෙයකටම වඩා වැදගත් දේ තමයි කීකරුකම. මොකට කීකරුකමද? දනාංශගේ වචනයට කීකරුකම. දාවිත් හැම දෙයක්ම නැති උනේ දෙවියන් වහන්සේට අකීකරු වුණ නිසායි. පටන් ගැනීම ඉඳන්ම දෙවියන් වහන්සේ චෙක් කරේ කීකරුකම. කීකරුකම. මේ ගහෙන් කන්න එපා කෑව දවසේම මැරෙනවා කියලා කිව්වා. ඇත්තට මේක ඇවිල්ලා විශේෂ ගහක් නෙවෙයි. එතන තිබ්බ එක ගහක් තෝරගෙන දෙවියන් වහන්සේ කිව්වා මේ ගහෙන් කන්න එපා කියලා. ඇත්ත ඒ ගහ හරි විශේෂයිද? කිසිම විශේෂත්වයක් නැහැ ඒ ගහේ. නෝමල් අනිත් ගස් වගේම දෙවියන් වහන්සේ කීකරුකම චෙක් කරනවා ළඟ තිබ්බ ගහක් දිහා බලුවා මේ ගහෙන් කෑවොත් මැරෙනවා. ගහේද තිබ්බේ බලය? උන්වහන්සේගේ උපදෙස් කීකරුකමේ බලය. වැඩේ තියෙන්නේ මොකද උනේ? එපා කිව්ව දේ කරා. එපා කිව්ව දේ කරේ නිසා ආදම්ට සියලු දේ නැතුව ගියා. එහා පැත්තේ කෙනාට කියන්න. සියලු දේ නැති වෙන්න පුළුවන් දනාංශගේ වචනයට විරුද්ධව ඔයා ක්‍රියාත්මක වුණා. ඒ නිසා දනාංශගේ වචනයට විරුද්ධ කිසිම දෙයක් කරන්න එපා. හලෙලූයා. දැන් ලිව්වද මම බලන්න යන්නේ පොත්. ආත්මික අභ්‍යාස. පළමුවට උන්වහන්සේගේ රාජ්‍යය ධර්මිෂ්ඨකමත් හොයන්න අනිත් හැම දෙයක්ම එකතු කරනු ලැබේ. කොබන් ගෑ. පැය ගහන දාන්න කොච්චරලා කරාද කියලා විනාඩිද පැයද ලියන්න. පැයද විනාඩිද ලියන්න. වරුණ ලියන්න. ෆෝන් එකේ. ලියන්න. බුලත් දෙන්න ඕනේද? ටක් ගාලා ෆෝන් එක කරන් ටයිප් කරන්න. මෙත් වලට කවුරු හරි පෑනකුයි කොලයකුයි දෙන්න ටක් ගාලා. සර්ච් එන්නේ මොකටද? ඔයගොල්ලෝ අත් දෙක වනවන. ටක් ගාලා ලියන්න. දැන් රචනාවක් ලියනවා වගේ මන් දිහා බලන්නෙත් නැහැ ලියනවා. ඔබ නියම. ඇයි භාගෙ දෙයක් නෑ කරේ? क्या मैसेज से रिएक्शन करा करे ने तना ඉතින් යාඥා කරන්න නැතුව ඉන්න බෑනේ. බලුවොත් ලින්ක් දානවා. ඉවරයක් නැහැ නේ. සිස්ටර් ශාමිලා? ඈ? ඔව්. හොඳ දෙයක් ඒක. අත්කාචයක් ගිහින් ටක් ගාලා මට. කියන්න බෑ. ඈ? හ්ම්. හ්ම්. කොහමද?
ඕක කොච්චරද පැයක්? හරියටම මේ ළමකට දීලා පැයක් කරා. හරියටම පැයක්. ලක්ෂ අය දෙකමාර ප්‍රේ කරා. එහෙම. හයක් කියලා දාතින් මොකක්ද? හයක් දෙන්න. ඉවන බන් පැය දෙකමාර ප්‍රේ කරා. ඊට පස්සේ හ්ම් 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 නියම. කොච්චර කරා? පැය එකක් කියන්නේ. හරි. කො දැන් පැය දෙකමාරක් පැය දෙකකට වැඩි යාඥා කරපුවා ටක් ගන්න නැකිනේ. ටක් ගන්න නැකිනේ. පැය දෙකකට වඩා අද යාඥා කරපුවා ටක් ගන්න නැකිනේ. ඉස්සරහ ඉස්සරහ. යාඥා කරන්නේ නැහැ ඔයගොල්ලෝ මං. එන්න. ටක් ගන්න. පැය දෙකකට වඩා යාඥා කරපුවා ඉස්සරහ. හරි. දීමනාවක් හම්බෙන්නේ නැහැ. And brother. Aslan adde kusre. Atakan basha. Libra coons of Ratike Boshatide. Raccoons of Pratike Paron the cones of Brahide. Lasataka Boshataka Libra cones of Ata cones of Brahide. Libra cones of Pratike Boshate. Lasataka Libra Cora Bashataka Libra cones of Brahide. Raccoons of Pratida Loshatide. Raccoons of Pratike Paron the Bahai. පියාණේ ඔවුන්ගේ ජීවිතේ හැම දෙයකටම පියාණේ ඔබ වහන්සේගේ කරුණාව මම නිදහස් කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ වචනයට ඔබ වහන්සේ ප්‍රතිචාර දක්වන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ගෝ පළමුවට ඔබ වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම තවන්න අනිත් හැම දෙයක්ම එකතු කරනවා කියලා පියාණේ ජාතීන් හොයන ජාතීන් ආශා කරන හැම දෙයක්ම පියාණනි මොවුන්ට එකතු වෙනවා මේ මොහොතේ පටන් යේසුස් වහන්සේගේ නාමයෙන් කිසිම යහපත් දෙයකින් ඔවුන්ට අඩු වෙන්නේ නැහැ ඔවුන්ට හිඟ වෙන්නේ නැහැ ඔවුන් විශාල වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් Libra cones of Brahide Rasataka Boshataide Libra cones of Brahata cones of Brahide ඔයා අතාදරෙත් මේ කියවදී දවනාන්සේ මට කිව්වා ඔයා කතා කරන විදිය දැකලා ඔයාගේ අවටින් අය පුදුම වෙන්න යනවා කියලා දෙවනාන්ස වාගේ කට හාස් කමක් කරන්නයි යන්නේ ඔයාටත් පුදුම හිතෙයි ඔයා වචනය කතා කරන විදිය දැකලා ඒක ස්ථිරයි යේසුස් වහන්සේගේ නාමයෙන් Libra cones of Brahide la Boshataide. Raccoons of Brahata Koshataide. Raccoons of Brahata Koshataide. Libra cones of Brahata cones of Brahide. Ligo Shatila Bronda cones of Brahide. Rastataka Boshatila Kora Mantala Bahai. Libra cones of Brahide. Then I say when Karana Hamma Dekarama. අදි ස්වභාවික ලෙස දෙවියන් වහන්සේගේ අස්යන්නවා කපා ගන්නවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ලීබ්‍රා කෝෂතයිඩේ රකෝන්ස් බ්‍රහයිඩල බොෂතයිඩේ ඔයාගේ විශ්වාසවන්තකමට දෙවියන් වහන්සේ අදි ස්වභාවික ලෙස ඔයාට ආශිර්වාද කරනවා ලීබ්‍රා කෝන්ස් බ්‍රහයිඩේ දනවන්සේගේ වචනය ලෙසම ඔයාගේ ජීවිතය තුළ ක්‍රියාත්මකයි යේසුස් වහන්සේගේ නාමයෙන් ලීබ්‍රා කෝන්ස් බ්‍රහයිඩේ ලස්සතක බොෂතයිඩේ හalleluya Hallelujah. දවනාසේ විශ්වාසවන්තයි. එයාපැත්තේ කෙනෙක් කියන්නේ දවනාසේ විශ්වාසවන්තයි. එයාපැත්තේ නාය තට්ටුව දාලා කියන්නේ දවනාසේ විශ්වාසවන්ත දවනාසේගේ වචනයට විතරයි. Hallelujah. 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 පළමුකට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම තුවන්න. ඇයි මේක ඔයාට පිළිගන්න බැරි? දවනාසේ බොරු කියනවාද? දැනසේ බොරු කියනවාද? මිනිස්සු බොරු කිව්වද දෙවනාන්සේ බොරු කියන්නේ? දෙවනාන්සේ කිව්වනම් පළවෙනි දේ දෙවියන් වහන්සේට දෙන්න අනිත් හැම දෙයක්ම එකතු කරනවා කියලා දෙවියන් වහන්සේ බැඳිලා ඉන්නවා. දෙවනාන්සේට පළවෙනි තැන දෙන අයට ආශිර්වාද කරන්න. එහෙම කරේ නැත්නම් දෙවියන් වහන්සේගේ නමට ඒක අපකීර්තියක්. රටේ ජනාධිපතිතුමා යම් දෙයක් කියලා කරගන්න බැරුව යනවා මොන වේද? hina වෙනවනේ. ජනාධිපති වෙලා කිව්ව දේ කරගන්න බැරි වුණා. දෙවනාන්සේ එහෙම වෙයිද? දෙවනාන්සේ ඇයි මේක ඕගොල්ලෝ පිළිගන්න බැරි?
ඕගොල්ලෝ කාමරේ ඇතුලේ ගත කරන කාලය වැඩි වුණොත් ඕගොල්ලොන්ට එළියේ ගත කරන්න වෙන කාලය මොකද වෙන්නේ? අඩු වෙනවා. සමහර වෙලාව ඕගොල්ලෝ දවස් ගණන් මහන්සි වෙලා රුපියල් 10,000ක් හොයා ගන්නවා. සර්ච් එන්නෙත් නෑ. පුදුම ඒවා කියන්නේ. සර්ච් එන්නෙත් නෑ. එක ඒවා කියනවා. නෑ ඉතින් පාස්ස ආත්මික දේ වගේම භෞතික දේත් අපි කරන්න එපා පාස්ස. ඇත්ත මං නෑ කිව්වේ නෑ. හැබැයි වැඩිපුර කරන්න කියලා තියෙන මොනවද? දැන් ඔයා ලිව්වන වගේ පොත දිහා බලන්න. අද පැය 24 වැඩිපුර ඔයා කරලා තියෙන මොනවද? පළමුවට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම ගන්න. ගෙදර එකතු වෙනවා, වාහන එකතු වෙනවා, මුදල් එකතු වෙනවා, රත්තරන් එකතු වෙනවමයි. හලෙලූයා. අද අන්‍ය භාෂාවෙන් පැයකට වැඩි යාක්ෂා කරපු අය අතුස්සන්. අන්‍ය භාෂාවෙන්. කළා. කොහොමද? කරේනම් සිස්ටර් අනුෂා. මට හරි ප්‍රශ්නයක් තියෙනවා. පැය. කොහොමද දැනගත්තේ පැය කියලා? එහෙන් පැය කියන්න නම් අපි මොකක් කරන්න ඕන? විනාඩි 50ක් ගියා. 55යි 56යි 57යි 58යි 59 60යි ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ආසමා පැයක් යාඥා කරා. හලෙලූයා. දැන් භාෂාවෙන් පැයකට වැඩි යාඥා කරපු නැති අය තියෙනවා. අද ජොබ් වලට ගියා යතුස්සන්. හම්බ කරන්න ගියා යතුස්සන්. හම්බ කරන්න ගියා යතුස්සන්නකෝ. අපි බලමු බයිබල් පදයක්. 1 කොරින්ති 14:1. මම තනින් තන අද උගන්වන්නේ දෙවනාංශ මග පෙන්වන විදිහට. හැබැයි ඒක ඔයගොල්ලන්ට හරිම වැදගත්. ඊළඟ 1:2. 14:2. මක්නිසාද අන් භාෂාවකින් කතා කරන්නා මිනිස්යන්ට නොව කාට කතා කරනවා කියලාද කියන්නේ? මට කියන්නකෝ මගේ දෙවි ස්වාමීනි. ස්වාමි දරුවනේ. මට කියන්නකෝ මේකේ මොකක්ද ඇත්තට කියන්නේ? තාත් එක්ක කතා කරනවා කියලාද කියන්නේ අනිත් භාෂාවෙන් කතා කරන කෙනා? ඒ කියන්නේ ඔයගොල්ලෝ හරි කැමති නේ දෙවනාංශ එක්ක කතා කරන්න. කොහොමද දෙවනාංශ එක්ක කතා කරන්න කැමති අත උස්සන්? අත උස්සන්නකෝ දෙවනාංශ එක්ක කතා කරන්න කැමති අය. දෙවියන් වහන්සේ කොච්චර ඕගොල්ලන්ට ආදරෙයිද කියනවා නම් පැය 24ම දෙවියන් වහන්සේ විවෘතයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. එක්කෙනේ මම කියනවා පුටුවක් තියාගෙන අද මෙතන අද දවසේ මම චර්ච් එකේ ඉන්නවා. ඕගොල්ලෝ ඕන කෙනෙක්ට අද මාත් එක්ක ඕන තරම් වෙලා ආවිලා කතා කර ඉන්න පුළුවන් කියලා. මොකක් වෙයිද සබාව? මොකක් වෙයිද? මොකක් වෙයිද? කෙවල් වල මේ හස්බන්ඩ්ලා ඊට එනවා. පාස්ටර් අපිට කණ්ඩාත් හදලා නැහැ පාස්ටර්. මේ පාස්ටර් එක කතා කරන්නේ. එලෙව්වත් යනවද? තමාට එලවලත් යන්නේ. කාත් එක්ක කතා කරන්නද මෙයාස? දෙවියන් වහන්සේ එක කතා කරන්න මෙච්චර අවස්ථාව තියෙද්දී කතා කරලා දෙන්නේ කොච්චරද? හරියටම පැය. මේ කියන්නේ මේක ඕගොල්ලන්ට ඇත්තක් නෙමෙයි. මම කියන්නේ හිතුණු ඇවිල්ලා ගිරව් වගේ. අහනවා කියනවා. හරිය නිකන් අර මට හොඳ උදාහරණයක් ආවා හරියට නිකන් මේ සෝඩා බෝතලයක් වගේ කිතුණු. පොඩ්ඩක් හොල්ලලා අතහැරියාම ෂූ ගාලා යනවා. කම්පොනන්ට්ස් එක සම්මන්ත්‍රණය පාසස් ක්ලාස් එක සන්ඩේ සර්විස් එක තිබ්බ ගම පැය භාගයක් පාස දේශනා කර ඉන්නේ. පැය භාගයයි තාම කියන්නේ. පාස දැන් අපිව ගෙදර අරින්නකෝ පාස. දැන් අරින්නකෝ. දැන් අරින්න මං කරන දේ. දේශනාව ඉවරනකන් ඉන්න බෑ වැඩ වෙන්න. අයි මොන වෙලාද? සෝඩා බෝතලේ පාස් හොල්ලනවා. හොල්ලනකොට අමාරු. ඊට පස්සේ මොකද සෝඩා බෝතලේ මූඩි අරපු ගමන් ෂූ ගාලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පැය 24ම සෝඩා බෝතලේ දිනනවා දේ විදියට. එක වෙලාවයි.
ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතේ වගේද? සෝඩා බෝතලේ වගේද? දේශනාවක් අහනකම් චර්ච් එක ඇතුලේ ඉන්නකම් කෝ යකා මම උඹව කනවා. කෝ යකා මං උඹව කනවා. කාපු යකෙක් නෑ හැබැයි ඊළඟ දවසේදී. පාස්ටර් යකා මාව කෑවා. ඇයි? වචනය අසන්නෝ පමණක් වෙලා. මොන එලිදරව් ලැබුවත් වැඩක් නෑ. වචනය අහලා ඒක කරන්නේ නැත්තම්. මොන එලිදරව් ලබා ගත්තත් වැඩක් නෑ. වචනය ඔයාට ඇත්තක් වෙලා නැත්තම්. දෙවියන් වහන්සේ මෙතනට බැහැලා ඇවිල්ලා ඉගෙනුවත් වැඩක් වෙන්නේ නෑ. ඔයා ප්‍රතිඵල දරන්නේ නෑ. ඔයා වචනය අමතක කරොත්. හලෙලූයා. මේක ඔයාට අමතකයි නම් අන්භාෂාවකින් කතා කරන්න මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට කතා කරන්නේය. ඔව් ආත්මයෙන් රහස් කතා කරන නමුත් කාටවත්ම තේරෙන්නේ නැත. දෙවියන් වහන්සේක සර්ව බලධාරී දෙවියන් වහන්සේක රහස් කතා කිරීමේ හැකියාව තියෙන අන්‍ය භාෂාවෙන් කතා කරනකොට. හැමෝම ඉද්දී පාස්සේ එක්කෙනෙක් අරගෙන යන ඔෆිස් එක ඇතුළට. ගොඩක් කියලා ඇත් එක ඉන්නවා පාස කතා කර කර කියව පාසගේ දේවල් බෙදාගෙන. ආස නැද්ද ඔයගොල්ලෝ එහෙම ඉන්න පාස්සත් එක? හැම දෙයකම පාසුවාව තමයි ගන්නෙ. කැමති නැද්ද? දෙවියන් වහන්සේ හැම දෙයකම ගන්නේ උන්වහන්සේ එක්ක කතා කරන අයව. ඇයි හැකියාව තියෙන්නේ දෙවියන් වහන්සේට සහභාගීකම් පවත්වන්න උන්වහන්සේ එක්ක කතා කරන්න ආසාවෙන් ඉන්න අයත් එක්කයි. හලෙලූයා. එයා පැත්තගෙන තට්ටුවක් දාලා කියන්නේ ඔය අන්‍ය භාෂාවෙන් කතා කරනකොට සර්ව බලධාරී දෙවියන් වහන්සේ රහස් ස්වාමිනී රහස් කතා කරන්නේ රහස් දෙවියන් වහන්සේගේ රහස් මොන වගේ ඇති කියලා දීතන් දෙවියන් වහන්සේගේ රහස් මිනිස්සුගේ රහස් වගේද දෙවියන් වහන්සේගේ රහස් අපි රහස් කියලා කියන්නේ මොනවද අංගල තිබ්බ දෙයක් කවුරුත් දන්නේ නැහැ මම විතරක් දන්න අංගපු දෙයක් තව කෙනෙක්ට අන්‍ය භාෂාවෙන් කතා කරනකොට මොනවද කියන්නේ? කාටවත් කියපු නැති හංගල තිබ්බ රහස් දෙවියන් වහන්සේවත් එක්ක කතා කරනවා. දෙවියන් වහන්සේ බලන් ඉන්නවා ඒක කියන්නේ ඔයා 59යි තප්පර 59 වෙනකොට ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ඊළඟට නමුත් ධර්ම වාක්‍ය පවසන්නා වර්ධනය වීමද දැනුමතුකමද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට දැන් මම දේශනා කරනකොට මට ඇති පළක් තියෙනවද? යම් තරමේ පළක් තියෙනවා. හැබැයි මම මේ දේශනා කරනකොට මටද වාසිය ඔයගොල්ලන්ටද වාසිය? සභාව තමයි වර්ධනය වෙන්නේ. මට වර්ධනය වෙන්න නම් මම දැන් මේ වෙලාවේ දේශනා කරන එක නතර කරලා අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ. නමුත් ධර්ම වාක්‍ය පවසන්නා වර්ධනය වීමද දැනුමුතුකම්ද සැනසීමද පිණිස මනුෂ්‍යයන්ට කතා කරන්නේ. ඊළඟ අන් භාෂාවකින් කතා කරන්නා තමාම වර්ධනය කරගන්නේය. නමුත් ධර්ම වාක්‍ය පවසන්නා සභාව වර්ධනය කරගන්නේ. කොහොමද වර්ධනය වෙන්න කැමති අතුස්සන් ටක් ගාලා? පාස මගේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕනේ පාස මට මේ ඉන්න තැනින් ඊළඟ තැනට යන්න ඕනේ පාස මට යාක්ෂා කරන්න හිතෙන්නේ නැහැ පාස මට චර්ච් එන්න හිතෙන්නේ නැහැ පාස මට ගොඩක් නිින්ද යනවා පුදුම නිදිමතක් තියෙන පාස මට කිසිම ආත්මික අභ්‍යාසයක් කරන්න හිතෙන්නේ නැහැ මට බයිබලේ කියවන්න හිතෙන්නේ නැහැ පාස මට කේන්ති යනවා පාස පුදුම විදියට මට කේන්ති යන්නේ පාස මට සමාව දෙන්න බෑ පාස මට ඊරිස හිතෙනවා මට ආඩම්බර හිතෙනවා අනේ පාස මා උදෙසා යාක්ෂා කළ මැනව පුළුවන්ද? ඔය අවර්ධනය වෙන්න නම් පාස්සට අප උදෙසා යාක්ෂා කළ මැනව කියන්න කියලා තියෙන්නේ. අන්‍ය භාෂාවෙන් යාක්ෂා. ඔයාට දේශනාව අහනකොට නිින්ද යනවා නම්, දේශනාව කම්මැලි නම්, ඔයාගේ ආත්මය ඇවිල්ලා දුර්වලයි. දුර්වලයි. හලෙලූයා. තාමත් ඔයාට කේන්ති යනවා නම්, තාමත් ඊර්ෂ්‍යාව තියෙනවා නම්, තාමත් ආඩම්බරයි නම්, තාමත් උඩගුයි නම් දුර්වල ආත්මයක් තියෙනවා. මොකක් කරගන්න ඕනද එහෙනම්? වර්ධනය කරගන්න ඕනේ. ඒකට ඔයාට තාම සමාව දෙන්න බැයි නම්, තාම ඊර්ෂ්‍යාව තියෙනවා නම්, තාම ආඩම්බරකම තියෙනවා නම්,
අරයට වඩා මෙයාට වඩා උඩින් යනවා දඟලනවා නම් කැපි පේන්න උත්සාහ කරනවා නම් මොකක්ද කරන්න ඕනේ? එයා පැත්තේ යන තට්ටුවක් දාන්න. අනි භාෂාවෙන් කතා කරන්න පැයක් මදි. පාස මම පැය දෙකක් දැන් යාඥා කරනවා. පැය දෙකක් යාඥා කළා තාමත් ආඩම්බරයි නම් තාමත් සමාව දෙන්න බැහැ නම් ඒ කියන්නේ පැය දෙක ඔයාට ප්‍රමාණවත් මදි. ඒ කියන්නේ ඊළඟ 3 වෙනි පැයට යන්න වෙනවා. හලෙලූයා. හොඳට මතක තියාගන්න. කවදාවත් දෙවියන් වහන්සේගේ පැත්ත වරදින්නේ නැහැ. වැරදෙනවා නම් වැරදෙන්නේ මගේ පැත්ත විතරයි. දෙවියන් වහන්සේට වැරදෙන්නේ නැහැ. ඔයා අනි භාෂාවෙන් යාඥා කළා තාම වෙනසක් නැත්තම් දෙවියන් වහන්සේගේ පැත්තද වැරද්ද තියෙන්නේ නැහැ. ඔයා අප්‍රමාණවත් තරමට නිවැරදි විදියට අනි භාෂාවෙන් යාඥා කළා නැහැ. මම මේ කියන විදියට නිවැරදි විදියට අනි භාෂාවෙන් කෙනෙක් යාඥා කරොත් එයා ඉන්න විදියට ඉන්නේ නැහැ කවමදාවත්. හලෙලූයා. හලෙලූයා. අස අපිට උගන්වලා තියෙනවා අපි අනි භාෂාවෙන් කතා කරනකොට අපිට පුළුවන් ආත්මික තලයේ තියෙන දේවල් භෞතික තලයට ඇදලා ගන්න. ස්වාමීනි මේක ඇහුවාම කොහොමද මම අනි භාෂාවෙන් කතා නොකර ඉන්නේ? ආත්මික තලයේ තියෙන දේවල් භෞතික තලයට ඇදලා ගන්න පුළුවන්. කට්ටඩියෝ කරන්නේ ඈ මං අර යකාව ගේනවා. ගෙනල්ලා අපි අස්සමු. හොඳ ආත්මික තලයේ ඉන්න යක්කු භෞතික තලයට ගෙනනවා. ආරූඪ වෙලා කොණ්ඩ කඩාගෙන නරනයි. මොකක්ද ඒ කරේ ඒගොල්ලෝ? එක එක මන්ත්‍රණ ජප කරලා ඒගොල්ලෝ ආත්මික තලයේ තියෙන යක්කු භෞතික තලයට ගෙනාවා. හලෙලූයා. පාස අපිට ඉගෙනනවා කිතුණුව පවා මන්ත්‍රණ වලට බයයිනේ. මන්ත්‍රණ ජප කරනවා පොල් ගහනවා කිව්වොත් එහෙම හරි බයයි. ඌණියමක් කරනවා කිව්වොත් එතන කැත්ත කරගන්නවා. නේ බයයි. මං පොල් ගහනවා කියලා කිව්වොත් කිතුණුව කොච්චර පිටින් පෙන්නුවේ නැති වුණාද? මං අර මෑණිට පූජා වට්ටියක් දෙනවා. කිව්වොත් මොකද වෙන්නේ? අස අපිට ඉගෙනනවා තියෙනවා. ඒව නෙවෙයි හරි මන්ත්‍රණ. හලෙලූයා. එයාලටත් මන්ත්‍රණ ජප කරන්න ඉගෙන ගත්තේ අපෙන් කියලා දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය පාස ක්‍රිස් ඉගෙනන්නේ. හලෙලූයා. පාස කිව්වා සැකයි නම් යන්න කිව්වා ඔය කට්ටඩියෝ ඉන්න තැනකට. සාත්තර කියන තැනකට සැකයි නම්. ඔයාලට සැකයි නම් කට්ටඩියෝ ඉන්න තැනකට යන්න. දැන් සාත්තර කියන තැනකට යන්න. සාත්තර කියන තැනකට ගිහලා ඉස්සර මට සාත්තරයක් කියන්නේ. මගේ අනාගතේ කියන්නේ. මොනවද දන්නවද සාත්තර කියන කෙනා කියන්නේ? මොනවා කියයි කියලාද? හා? කෝඩ්රා බෑහුවා නම් කියන්න ඕන. සාත්තර කියන කෙනෙක් ඉස්සරහට ගියාම මොනවද කියන්නේ? සාත්තර කෙනෙක් කියනවා. හා? දෙයියෝ වැඩලා නැහැ කියනවා. අද නම් දෙයියෝ වඩින පාටක් නැහැ කියනවා. ඒකට හේතුව දෙයියෝ කලින්ම මගේ ඇඟ ඇතුළට වැඩලා ඉන්නේ. ආයේ වඩින්න දෙවි කෙනෙක් එයාට ඉන්නවද? ඊටස් කියන්නේ ඔයාට ඕන නම් සාතරයක් කියන්නද? හලෙලූයා. හලෙලූයා. පාස අපිට කියනවා මේ අන්‍ය භාෂාව ගැන හරි අවබෝධයක් තියෙන කෙනෙක්. එයා දන්නවනම් ආත්මික තලයේ තියෙන දේවල් මට භෞතික තලයට ගෙන්න පුළුවන් කියලා. මේ ලෝකෙ මිනිස්සුන්ට පුළුවන් නම් මන්ත්‍රණයක් ජප කළා ආත්මික තලේ ඉන්න යක්කු භෞතික තලයට ගෙනල්ලා මිනිස්සුන්ගේ ජීවිතවලට එහෙම බලපෑම් ඇති කරන්න. නේ? ඔච්චර බලපෑම් ඇති කරනවද? මම දැකලා දෙනවා සමහරලාට බෝනික්කොන්ට මන්ත්‍රණ ජප කරලා එක මිනිහෙක්ව ආදේශ කරනවා එයාට මන්ත්‍ර ජප. බෝනික්කට කට්ටෙන් අයින්නකොට මොකක් වෙනවද? මිනිහයාට. මේ ඔක්කොම ඇත්ත සිදුවීම්. කවුද මේව කරන්නේ? යක්කුව ආවේශ කරගත්ත මිනිස්සු. මන්ත්‍රණ ජප කරලා ආත්මික තලින යක්කු භෞතික තලට ගෙනල්ලා මිනිස්සුන්ගේ ජීවිතවලට එහෙම බලපෑම් ඇති කරනවා නම් නායකයෝ බව වෙනස් කරනවා ඒ වයින්. යක්කු ආණ්ඩු වෙනස් කරනවා යක්කු. මොනවා කළද? මන්ත්‍රණ. දෙවනසක මනුෂ්‍යයා පෙන්නවා ලේ බොන එක මනුෂ්‍යයන්ගේ මස් කන එක ලේ බොන එක. ඒක ඇවිල්ලා ආත්මික දෙයක්. මේ ආත්මික දේවල් එහෙට මෙහෙට කරලා හිට මෙහෙට කරලා යක්කුත් නැත්තම් දෙවියන් වහන්සේ දන්නේ නැති ලෝකෙ මිනිස්සු දේවල් කරනවා නම් දෙවියන් වහන්සේ ඉන්න අපි සා ඇත්තම මන්ත්‍රණ දන්න අපි සා ලෝකෙ සිටින තනත්තට අපි තුල ඉන්න තනනාතේ බලවත්. හලෙලූයා. ඒ ඔක්කොම තියාගෙන අපි අන්‍ය භාෂාවෙන් කතා කරොත් මොනවා නොවී තියේ කියලා හිතන්න. ඌණියන් වලට බය වෙන්න ඕනද අපි? මන්ත්‍රණ ජප කරනකොත් බය වෙන්න ඕනද? පොල් ගානකොත් බය වෙන්න ඕනද? නෑ.
කිතුණුවෙක් අන්‍ය භාෂාවෙන් යාඥා කරනවා කියනකොටයි බය වෙන්නේ. හලෙලූයා. ඔයගොල්ලෝ දන්නේ නැහැ යක්කු බයයි ඔයගොල්ලෝ අන්‍ය භාෂාවෙන් යාඥා කරනවට. එයා පැත්තේ කෙනෙක් කියන්නේ යක්කු බයයි. ඔය නම් කියන යක්කු අර යකා මේ යකා මේ යකා අර යකා කියන යක්කු බයයි. ඔය අන්‍ය භාෂාවෙන් කතා කරනවට. හලෙලූයා. අන්‍ය භාෂාවෙන් කතා කරනකොට අපි කතා කරන්නේ මන්ත්‍රණ ජප කරනවා. මන්ත්‍රණ ජප කරනවා. හලෙලූයා. එයා පැත්තකින් අපි අන්‍ය භාෂාවෙන් කතා කරනකොට මන්ත්‍රණ ජප කරනවා. ආත්මික තලයේ තියෙන දේවල් භෞතික තලයට ඇදලා ගන්න පුළුවන්. හලෙලූයා. බයිබලයේ කියලා තියෙනවා නුඹලාට සියලුම ස්වර්ගික ආශිර්වාද වලින් මම ආශිර්වාද කරලා ඉවරයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කොයිද තියෙන්නේ? දැන් ඔක්කොම දීලා ඉවරයි කියලානේ කියන්නේ. මව කුසට එන්නත් කලින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය ඔක්කොම දුන්නා කියලා දෙවියන් වහන්සේ කියලා තියෙනවා. කොහෙද තියෙන්නේ ඒවා? ආත්මික තලයේ. ආත්මික තලයේ තියෙන දේවල් භෞතික තලයට ගන්න මොකක් කරන්න කියලා තියෙන්නේ? දාන ගහගෙන හොටු පෙරන් අඬන්නද නැහැ. අන්‍ය භාෂාවෙන් කතා කරන්න කියලා. පැයක් ඇති වෙයිද? පැයක් ඇති මේක දැනගෙන කරාන. මම මේ කතා කරන්නේ මන්ත්‍රණ ජප කරන්නේ ආත්මික තලයේ තියෙන මගේ වාහනේ, මගේ ගෙදර සහ ඔක්කොම ආත්මික තලයේ තියෙන දේවල් මම මේ වෙලාවේ භෞතික තලයට ඇදලා ගන්නවා. මෙන්න මේක ඔළුවේ තියන් ඔය අන්‍ය භාෂාවෙන් කතා කරොත් එක හැනුමක් වාට යයි කියලා හිතනවද? වෙලාව බලයි කියලා හිතනවද ඔයා? දැන් ඇති දැන් බත් ඇලිය ඉදෙන්න ඕනේ බත් කන්න ඕනේ කියලා නවත්තයි කියලා හිතනවද? එයා පැත්තේ කෙනෙක් කියන්නේ හරියට යාඥා කරේ නැත්නම් උඹට බත් කන්නවත් වෙන්නේ. බත්වත් කන්නාම වෙන්නේ නැහැ අන්‍ය භාෂාවෙන් හරියට යාඥා කරේ නැත්නම්. මොකද යක්ෂයා ඒ තරම් දේවල් කරමින් පවතිනවා. වාතයට ඉස්සරහට මුදල් අය කරන්නේ නැහැ මේ උස්ම ගන්න වාතයට. එච්චර යකා ගිහිල්ලා දේවල් වලට. අපේ කිතුණුව තාම පැක් අන්‍ය භාෂාවෙන් කතා කරගන්න බෑ. මේක වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවද ජනාධිපතිතුමාට? මේ යක්ෂයා කරන දේවල් නවත්තන්න පුළුවන් කියලා හිතනවද ආණ්ඩුවකට? මොන පුද්ගලයාටද පුළුවන් මේව නවත්තන්න? ආත්මික මන්ත්‍රණ ජප කරන්නන්ට කිතුණුවන්ට විතරයි මේවා නවත්තන්න පුළුවන්. හලෙලූයා. ඒ නිසායි කිතුණු අපි අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ. හලෙලූයා. අපි ගෙවල් ලබා ගන්න අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ ඒ වෙලාව පොඩි මොන්ටිසෝරි අය කරනවා. අපි කෙලින්ම යක්ෂයාගේ දේවල් නවත්තනවා. හලෙලූයා. අපි මේ දවස්වල නත් යක්ෂයා කරන්නේ ඒවට. යක්ෂයා වාතයට සහ ජලයේ රටයක තියෙන වතුර එක තැනකට ගෙනල්ලා මිනිසුන්ව පාලනය කරන්න උත්සාහ කරනවා යක්ෂයා. කොහොම වෙයි කියලාද හිතන්නේ? අවුරුදු 7 පීඩා කාලෙදි තමයි වතුර මැනලා දෙන්නේ. ඒක යක්ෂයා දැම්ම ගේන්න හදනවා. ගොඩක් රටවල දැන් ඒක වෙනවා. මොනවද? වතුර මැනලා දෙන්නේ. වෙලාවක් තියෙනවා ඒ වෙලාවට තමයි ඒ ප්‍රදේශයට වතුර එන්නේ. ඒකත් ඒගොල්ලෝ දෙන ප්‍රමාණය විතරයි. මම දැක්ක දෙවනාසික මනුෂ්‍ය පාසකස් පෙන්නපු වීඩියෝ. සමහර ප්‍රදේශ තියෙනවා කොකාකෝලා කම්පැනි ප්‍රසිද්ධයි. ඒ වතුර නැති නිසා වතුර වෙනුවට මොනවද බොන්නේ? කොකාකෝලා. කොකාකෝලා টয়ලට් හොදන්න ගන්න. টয়ලට් එකද පිරිසිදු වෙනවා. පිරිසිදු කාර්යයක්. මිනිස්සුන්ට වතුර නැතුව මොනව බොනවද? කොහොම ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ නිදි පස්සට ඉඳ වැටෙනකන් නිදි. පැයක් අනි භාෂාවෙන් යාඥා කරන්නකෝ මම්බෝ බෑ පස්ස පැයක් වැඩි. පස්ස මගේ කාර් එකේ රෙන්ට් එක. හර කොකාකෝලා බොන්නේ. එයා පැත්තකින් අහන්න. ලංකාවෙත් එහෙම වෙනකන්ද බලන් ඉන්නේ කියලා. හලෙලූයා. 12ට අපි යාඥා කරනවා. ඉන්නේ 5 අය දෙන. අනිත් ඔක්කොම නීදි. දනාන්සේගේ කරුණාව නිසා අපි නිසායි ඕගොල්ලන්ට බොණ්ඩ වතුර ටික හම්බෙන්නේ. කණ්ඩ කෑම හම්බෙන්නේ අපි යාඥා කරන නිසායි. හලෙලූයා. එයා පැත්තේ කෙනාට කියන්නේ 12 යාඥා වෙලා හිටියනම් විතරක් කියන්නේ මම නිසායි ඔයාලට වතුර හම්බෙන්නේ කියලා. දැන් ගොඩක් අය කියා ගන්න බෑ. එයා පැත්තේ කෙනා අයියෝ ලැජ්ජයි කියලා කියන්නේ. දානේ බයිබල් පදේ. ඊළඟ හලෙලූයා. ඉනිසා පැත්තේ කෙනාට කියන්න අපි ඉන්න කාලේ ඇවිල්ලා හරිම භයානක කාලයක් ඉන්නේ. ඒ නිසා ඒ භයානක කාලේ දෙවනන්ස අපව තියලා තියෙන්නේ මනුෂ්‍යයන්ව ආරක්ෂා කරගන්න පිණිස. හලෙලූයා.
බලමු බයිබල් පදයක්. හලෙලූයා. 1 කොරින්ති 2:6. එසේ වී නමුත් දැන් කී කොච්චර මේක අහනද? එසේ වී නමුත් සම්පූර්ණ තැනතන් අතරේ අපි ප්‍රඥාව කතා කරමු. එහෙනම් මේ ලෝකේ නොහොත් මේ ලෝකේ නැති වී යන මූලාදෑනියන්ගේ ප්‍රඥාවක් නොව ඊළඟ අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවලා තිබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපි අභිරහසක් ලෙස කතා කරමු. මේක මට ඇත්තක්ද? ආයමත් දාන්න 6 වෙනි පදේ. එසේ වී නමුත් සම්පූර්ණ තැනැත්තන් අතරේ අපි ප්‍රඥාව කතා කරමු. එහෙනම් මේ ලෝකේ නොහොත් මේ ලෝකේ නැති වී යන මූලාදෑනියන්ගේ ප්‍රඥාවක් නෙවේ. හලෙලූයා. අන්‍ය භාෂාවෙන් අපි කතා කරනකොට අපි කතා කරන්නේ කාගේ ප්‍රඥාව කියලාද මෙතන කියන්නේ? දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. මේ ලෝකේ මිනිස්සෙගේ ප්‍රඥාවක් නෙවෙයිලු අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ දනන්සේගේ ප්‍රඥාව. අපි කල්පනා කරලා බැලුවොත් මොකද්ද දනන්සේගේ ප්‍රඥාව කියලා? පාස අපිට උගන්වලා තියෙනවා මෝසෙස් රතුමුහුද ඉස්සරහා හිටගෙන හිටියා. වැඩේ දින්නේ මෝසෙස්ගේ පිටිපස්සෙනුත් සෙනගක් ආව මරන්න ඉස්සරහට ගියොත් මුහුදේ ගිල්ල මැරෙනවා. මෝසෙස්ට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තිබ්බද? මෝසෙස්ට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තිබ්බද? තිබ්බේ නෑ. නැත්තම් ඉතින් මුහුදේ ඉස්සරහටලා දෙවියන් වහන්සේ කතා කරනකම් බලන් ඉඳිය. අනේ ආච්චා කරන වෙලා දෙවියන් වහන්සේ කියනවා මෝසෙස් යාත්‍රා කරන එක නවත්තන්න. මෝසෙස් යාත්‍රා කරන උඩ බිම් බල බල. මෝසෙස් දන්නවනම් යාත්‍රා කර ඉන්නවද? මෝසෙස් දන්නේ නෑ. ඒ වෙලාවේදී මොකද්ද කරන්න ඕනි කියලා මෝසෙස් දැනගෙන හිටියේ නෑ. මොකද මෝසෙස්ට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ක්‍රියාත්මක වුණේ නෑ. මොකද මෝසෙස්ගේ ඇඟ ඇතුලේ සුද්ධාත්ම වහන්සේ හිටියේ නෑ. මෝසෙස්ට කරන්න ඕන දේවල් ස්වර්ගෙන් කියන්න ඕනුනා ඒ කාලේ. හලෙලූයා. කියන්නේ එහා පැත්තේ කෙනාට කියන්න. අර වැඩ පෙන්නපු අය අපේ බයිබලේ ඉන්න අපේ අයියලා ටික ඒගොල්ලෝ එච්චර වැඩක් පෙන්නුවේ එළියෙන් උඩින් උපදේශ ඇවිල්ලා. දාවිත් අය සිංහේ ඉරුවේ උඩින් බලය ඇවිල්ලා. හලෙලූයා. උඩින් එකපාරට බලය ඇවිල්ලා දාවිත් අයට පුළුවන් වුණා නම් සිංහෝ දෙකට ඉරන්න. ඒ උඩින් බලය ආපු බලය අද පැය 24ම මගේ ඇඟ ඇතුලේ ඉද්දි මට මොනවද කරන්න බැරි? හලෙලූයා. මෝසෙස් ඉන්නවා රතු මුහුද ඉස්සර. දැන් මෝසෙස් යාඥා කරනවා ස්වාමිනී අපි මැරෙන්න යන්නේ බේර ගන්න. දනාසි කියනවා මෝසෙස් මේක යාක්ෂා කරන වෙලාව නෙවෙයි දික් කරන්න ඔයාගේ අත. දික් කරන්න ඔයාගේ සැරැටිය. දික් කරපු ගමන් මොකද උනේ? රතු මුහුද දෙබෑ වුණා. මෙතන කියනවා මෙතන මෝසෙස් නැතුව මෝසෙස් මෙතන ස්වර්ගෙන් හඬක් ආවේ නැත්තම් එතන හිටපු කෙනෙක් කිව්වනම් මොන වගේ අදහසක් ඉදිරිපත් කරයිද? කරන්න උත්තරය. අපි බෝට්ටුවක් හදන් යන්. මිනිස්සුගේ ප්‍රඥාව තියෙන මුහුදෙන් එගොඩට යන්න නම් මොකක්ද ඕනේ? බෝට්ටුවක් ඕනේ. දාන්න කර බයිබල් පදේ. 6. නැති වෙලා යන මේ ලෝකේ මුලාදෑනීන්ගේ ප්‍රඥාව තමයි බෝට්ටුවක් හදාගෙන එගොඩට. හැබැයි මෙතන කියනවා බෝට්ටුවක් හදන් එගොඩට යනවා කියන්නේ මනුෂ්‍ය ප්‍රඥාවක්. ඒක නැති වෙලා විනාශ වෙලා යනවා. හැබැයි අපි අන්‍ය භාෂාවෙන් කතා කරනකොට අපි කතා කරන්නේ බෝට්ටුවක් හදන් එළියට යන් කියන එක නෙවෙයි. හලෙලූයා. අපි කතා කරන්නේ දික් කරන්න අත මුහුද දෙබෑ වෙනවා. අපි මුහුද මැදින් යමු. හලෙලූයා. ඒක තමයි අපි අන්‍ය භාෂාවෙන් කතා කරනකොට කතා කරන්නේ. හලෙලූයා. පාස අපිට පෙන්නවා එදා මෝසෙස් මුහුද ඉස්සරහා හිටගෙන ඉන්නකොට මෝසෙස්ට උඩින් ඇවිල්ලා දෙවියන් වහන්සේ කියන්න ඕන උනා කරන්න ඕන දේ. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මෝසෙස්ට පරිවර්තනය කරන්න ඕන උනා දෙවියන් වහන්සේට දික් කරන්න අත කියලා. හැබැයි අද එහා පැත්තකින් කියන අද දෙවියන් වහන්සේ මට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පරිවර්තනය කරන්න ඕන වෙන්නේ නැහැ. අද මට උඩින් එන්න ඕනේ නැහැ මම කරන්න ඕන දේ. අද මම යම් දෙයක්
පේනවා නම් මුහුදක් එතන ඉස්සරහට ගිහිලා මම අන්‍ය භාෂාවෙන් කතා කරන්න විතරයි ඕනේ. එතකොට මුහුද දෙබෑරෙනවා. හලෙලූයා. වැඩේ තියෙන්නේ මගේ ජේසුස් ආවා ඊට පස්සේ. මගේ ජේසුට ඊට වඩා ප්‍රඥාවක් ක්‍රියාත්මක වුණා. හලෙලූයා. මෝසෙස් දෙවියන් වහන්සේ මුහුද දෙබෑ කළා දුන්නා. හැබැයි ජේසුස් වහන්සේ ආවා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මාශවත් වෙලා මේ පොළොවට ආවා. උන්වහන්සේ ඔය මුකුත් කරේ නෑ. උන්වහන්සේ දෙබෑ කරන්න ගියේ නෑ. උන්වහන්සේ වතුර උඩ ඇවිදගෙන ගියා. ඒ තමයි දෙවියන්වහන්සේගේ ප්‍රඥාව. හලෙලූයා. කිසිම මනුෂ්‍ය මනසකින් හිතා ගන්න බැරි වෙන්නේ නැහැ කියලා හිතන දේවල් කවදාවත් කරන්න බෑ කියලා හිතන දේවල් ඔය අන්‍ය භාෂාවෙන් කතා කරද්දී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පාස අපිට කියන්නේ කිතුණු වෙට්ට කරන්න බැරි කිසි දෙයක් නැහැ. සමහර මිනිස්සු කියන මට කරන්න බැරි ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කරන එකත් පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් කරන එකත් කියලා. සුද්ධාදනාසින් ඉන්න අපිට ඒකත් කරන්න පුළුවන්. හalleluya. අන්‍ය භාෂාවෙන් කතා කරන්න විතරයි තියෙන්නේ. හalleluya. දැන් මට කියන්න පැයක් කතා කරාම ඇතිද? මේක. පැයක් කතා කරාම ඇතිද? හalleluya. අර මිනිස්සු දේවල් කියනවා ඇහෙනකොට මෙහෙන් පේනකොට ඔක්කොම නිකන් අවුල් යනවා වගේ යන්න කාමරේට වහ ගන්න දොර කතා කරන්න පටන් ගන්න අන්‍ය භාෂාවෙන්. හalleluya. එළියට එනකොට ඕගොල්ලෝ පෙනේ මුහුද දෙබෑ වෙලා තියෙනවා. එළියට එනකොට ඕගොල්ලෝ පෙනේ ඕගොල්ලෝ වතුර උඩ ඇවිදගෙන යනවා. හalleluya. අවශ්‍ය කරන්නේ අන්‍ය භාෂාවෙන් කතා කරන එක. මෙච්චර වටින වෙපන් එකක් තමයි ඕගොල්ලෝ ඇඳේ අස්සේ ගහලා තියන් ඉන්නේ. සතුරු එනවා වට කරගෙන ඉන්නවා එළියේ. ඕගොල්ලෝ මරන්න ඕගොල්ලෝ කාමරේ අසරලා බයේ වෙවුල ඉන්නවා. එයා පැත්තේ කෙනාට කියන්නේ ඇඳේ යට දාලා තියෙන වෙපන් එක ඇදලා අරගන්න. ඒ වෙලාවට පටන් ගන්න කතා කරන්න අන්‍ය භාෂාවෙන්. හalleluya. මේ කියනකොට මට මතක් වෙනවා පාස ක්‍රිස් ඒ කාලේ කියපු දෙයක්. ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් උස්සන් යන්න එනවා කියලා හිතන්න. හalleluya. උස්සගෙන යනවා ඕගොල්ලෝ. ඒ වෙලාවට සූදා ගන්න කියනවද? අනේ කියලා. අයියෝ මගේ අතේ සතේ නෑ. මා උස්සන් ගියට වැඩක් නෑ. මට රත්තරන් බඩුත් නෑ. අපේ ගෙදරට කෝල් කරාට ඔයාලට කීයක්වත් දෙන්නේ නෑ. මුව තියාගන්නම කියලා කියයි. මගෙන් ගෙදරටවත් වටින්නේ නෑ. මා උස්සන් ගියට වැඩක් නෑ මාව තියලා යන්න. අඬනවද? ඔයා දන්නවනම් ඔයා කවුද කියලා. ආත්මික තලයේ තියෙන දේවල් මට භෞතික තලයට ගේන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. ලෝකවල මවන්න ප්‍රථම මගේ ගෞරවය පිණිස සංගවලා තිබ්බ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. මම කතා කරන්නේ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට කියලා ඔයා දන්නවනම්. ඔයා දන්නවනම් ඔයා දරාගෙන යන වෙපන් එක. ඔයා දන්නවනම් ඔයා තුල තියෙන බලය. ඒ වෙලාවට ඔයා කියන්නේ උස්සගෙන යන්න කියලා. මෙන්න ඉන්න උස්සගෙන යන්න කියන්නේ. හalleluya. උස්සගෙන යන්න කියන්නේ. ඊට එක වහයි. පාස්ටර් ක්‍රිස් අපිට කිව්වා ඒගොල්ලෝ අහන ඔක්කොම මොකෙන් උත්තර දෙන්නද? අන්‍ය භාෂාවෙන් උත්තර දෙන්න. අත වහපන් කිව්වා අන්‍ය භාෂාවෙන්ම කතා කරන්න. නවත්තන්න එපා. අන්‍ය භාෂාවෙන් කතා කරනකොට දේව දූතයෝ ඇක්ටිව් වෙනවා. හalleluya. දේව දූතයෝ ඇක්ටිවේට් වෙනවා අපි අන්‍ය භාෂාවෙන් කතා කරනකොට. ඒගොල්ලොත් එක්ක ඉන්න අයට වඩා අපිත් එක්ක ඉන්න අය වැඩි. හalleluya. ඔයාගේ වටේ ගොඩාක් දේව දූතයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මොනවද කරන්න ඕනි කියලා. දේව දූතයෝ දන්නේ නැහැ. දේව දූතයෝ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දන්නේ ඔයයි. ඔයා අන්‍ය භාෂාවෙන් කතා කරොත් විතරයි දේව දූතයෝ දන්නේ කරන්න ඕන දේ. හalleluya. ඔයාගේ වටේ ගොඩක් දේව දූතයෝ ඉන්නවා ඒත් ඔයා උස්සගෙන යනවා. ඇයි? දේව දූතයෝ දන්නේ නැහැ කරන්න ඕන දේ උස්සගෙන යනකොට. ඒකයි මං කේ වෙලෙට මොනවා කරන්නද? පටන් ගන්න කතා කරන්න අන්‍ය භාෂාවෙන්. Libra comes a prateke boshataide. Rastataka libra comes a prateke boshataide. Leon the pracomes a pratela gaboshataide. දැන් දේවදූතෝ එක එක්කෙනා ඔයා වටේ ඉන්න ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. දේවදූතෝන්ට යනවා සංඥාව. මෙහෙම කරන්න කියලා. පාස ක්‍රිස් කියනවා වැඩි වෙලා යන්නේ ටික වෙලාවක් යනකොට උස්සන් ගියපු විදියට උස්සන් ගිය තැනින්ම ගෙනත් තියෙනවා කියලා. හalleluya. හොඳට මතක තියාගන්න අපි ඇවිල්ලා ටයිම් බෝම්බ. එහා පැත්තේ නෑ. සුද්ධාදනවාස ඉන්න මම ටයිම් බෝම්බයා. වෙලාව ආපු ගමන් පුපුරනවමයි. හalleluya. පුපුරන්න නම් කට අරින්නම වෙනවා. ඔයා කට අරින්නේ මොන වෙලාවේද? ටයිම් බෝම්බේ පුපුරන වෙලාව තමයි ඒක. හalleluya. කිතුණුමෙක් විනාශ වෙන්නේ කවුරු හරි අයගේ කට වහගත්තොත් විතරයි. කිතුණුවෙක්ට කතා කරන්න පුළුවන් වෙන තාක්කල් එයා විනාශ කරන්න නම් හම්බෙන්නේ නැහැ. ඒකයි පාස අපිට හැම වෙලේම කියන්නේ
ඔක්කොම අවයව අරන් දාලා ඇඳට කරලා මාව තිබ්බත් මගේ කටින් වචන යනවා නා මාව නවත්තන්න හම්බෙන්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. කට විතරයි වැඩ කරන්න ඕනි. කට වැඩ කරනවා නම් මැරිලා තියෙන ඔක්කොම ජීවනයට ගේන්න හැකියාව මගේ වචනවල තියෙනවා. හලෙලූයා. මම අන්‍ය භාෂාවෙන් කතා කරනකොට මම නැති වෙලා යන ප්‍රාක්ෂාවක් නෙවෙයි කතා කරන්නේ. ලෝකවල මවන්න ප්‍රථම මගේ ගෞරව පිස දෙවියන් වහන්සේ සංගවලා තිබ්බ දෙවියන් වහන්සේගේ ප්‍රාක්ෂාව මම කතා කරන්නේ. වතුර උඩ ඇවිදින මේ ප්‍රාක්ෂාව, මූද දෙබෑ කරපු ප්‍රාක්ෂාව. හලෙලූයා. ගිනි මැද්දේ හිටගෙන ඉන්න පුළුවන් ප්‍රාක්ෂාව තමයි මම අන්‍ය භාෂාවෙන් කතා කරනකොට කතා කරන්නේ. හලෙලූයා. හලෙලූයා. ඒකයි මම කියන්නේ කිතුණුවෙක්ගේ රෝම කූප් එකටවත් කිතුණුවෙක් අකමැතිව අත තියන්න කාටවත් බෑ. එයාට මේ එලිදරව්ව තියෙනවා නම් මගේ ඇඟ ඇතුලේ ඉන්නේ සුද්ධාත්ම වහන්සේ මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රාක්ෂාව. හලෙලූයා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අපේ මේ සිස්ටර්ස්ලාට සේවය කරන්න බය වෙන්න එපා. අපේ සිස්ටර්ස්ලාට බය සේවය. අපි ගෑනුනේ පාස්ටර්. අපි කොහොමද පාස්ටර්? සුද්ධාත්ම වහන්සේ මගේ ඇඟ ඇතුළට ආවට පස්සේ තවත් මම කාන්තාවක්. එහා පැත්තේ කෙනාට කියන්නේ. කාන්තා සුද්ධාත්ම වහන්සේලා නැහැ. කාන්තා සුද්ධාත්ම වහන්සේලා නැහැ. කෙනෙක්ගේ ඇඟ ඇතුළට සුද්ධාත්ම වහන්සේ ආවා. මෙයා තවත් ස්ත්‍රියෙක්වත් පුරුෂයෙක්වත් නෙවෙයි. එයා ඇවිල්ලා දෙවි කෙනෙක් බවට පත් වෙනවා. හලෙලූයා. එතනින් එයාට එයා ස්ත්‍රියෙක්වත් එයා පුරුෂයෙක්වත් නෙවෙයි. එයා ඇවිල්ලා දෙවියන් වහන්සේමයි. හලෙලූයා. එයා ඇවිල්ලා දෙවියන් වහන්සේ මාශවත් වීම. හලෙලූයා. බය නැතුව යන්න සේවයට. බය නැතුව. ඔයා දිහා දරදියට කෙනෙක්ටවත් බලන්න හම්බෙන්නේ නැහැ. විනාශ වෙනවා, අළු වෙලා යනවා. ඔයාට මේ ලිදරව්ව තිබ්බොත් මේ ලිදරව්ව තියෙන කිතුණු දිහා දරදියට බලන්න නම් එපා. එහා පැත්තේ කෙනාට කියන්න. ඒක තමයි මම හැම වෙලෙම කියන්නේ. මං ගැන දේවල් කියන්න කලින් 100 පාරක් හිතන්න අළු වෙලා යනවා. පස්සේ එන්න එපා පාස්සේ මම අළු වුණා කියාගෙන. අළු වෙනවමයි. මොකද මම දන්නවා මම කවුද කියලා. හලෙලූයා. එයා පැත්තේ කෙනාට කියන්නේ මම දන්නවා කියලා මම දන්නවා. හලෙලූයා. හලෙලූයා. ඔයා දන්නවනම් ඔයා කවුද කියලා. අරයා මොනවා කිව්වත් මෙයා මොනවා කිව්වත් කඳු පාත් වුණත් අරයා උඩ බිරුවත් මෙයා බිරුවත් මම බය වෙන්නේ නැහැ. හලෙලූයා. ලෝකේ ඉන්න කෙනාට වඩා මගේ ඇඟ ඇතුළේ ඉන්න උන්වහන්සේ බලවත්. මම මේ සියල්ලෙහිදීම අතිශයින්ම ජයග්‍රාහකයි. හලෙලූයා. ඒක අපි කියන්නේ කිතුණුවෙක්ට විරුද්ධව කතා කරන්න එපා. ඔයා දන්නේ නැත්නම් එයා දරාගෙන යන බලය. කිතුණුවෙක් ඇඟ ඇතුළේ ඉන්නේ සුද්ධාත්ම වහන්සේ. එයාට ඔයා අගෞරවය කරොත්, එයාට වැරදි විදිහට කතා කරොත්, වැරදි විදිහට එයා දිහා බැලුවොත්, ඔයා සුද්ධාත්ම වහන්සේට විරුද්ධව පාපයක් කරලා. බයිබලයේ සඳහන් වෙන්නේ සුද්ධාත්ම වහන්සේට විරුද්ධව කවුරු හරි යම් දෙයක් කරොත්, එයාට මේ ලෝකෙදිවත් එන්න තියෙන ලෝකෙදිවත් කිසිම සමාවක් නැහැ කියලා. එයා පැත්තේ කෙනා කොහොමද ඔයාගේ සහෝදරයා ගැන කැත විදිහට බලන්නේ? කොහොමද ඔයාගේ සහෝදරයා ගැන කැත කතා කියන්නේ? හලෙලූයා. පාස අපිට කියනවා අපි ඇවිල්ලා භයානක කලාපයක් කියලා. මේ එලිදරව්ව තියෙන ඇවිල්ලා භයානක කලාපයක්. එයා පැත්තේ කියන්නේ මම භයානකයි. මම භයානකයි. අර වහනවල දාන වහා ගිනි ඇවිලෙන සුළුයි කියලා. ඒක කිතුණුවන්ටයි දාන්න ඕනේ. වහා ගිනි ඇවිලෙන සුළුයි. ඒ නිසා අල්ලන්න එපා. එයා පැත්තේ කෙනාට කියන්නේ කිතුණුවන් අල්ලන්න යන්න එපා ඒ නිසා කියලා. අලු වෙලා යනවා. අලු වෙලා යනවා. හලෙලූයා. හලෙලූයා. දැන් අපි ගෙදර ගිහින් අනිත් භාෂාවෙන් කතා කරනකොට කොච්චර දේවල් දන්නවද? පැයක් ඇතිද? පැය භාගයක්? හැනුම් ඇර ඔටු කඩ කබ කඩ රෑ 12ට පස්ස උඩ තියන් නිදාගෙන ඕගොල්ලෝ පස්ස උඩ තියන් නිදි රෑ 12ට අපි දෙවියන් වහන්සේගේ මන්ත්‍රණ ජප කරනවා රෑ 12ට. ආයෙම තට්ටුව දාලා රෑ 12ට යාක්ෂාවට එන අය. ඔයා වතුර බොන්නෙත් මන් නිසායි. අයියෝ මොන ලැජ්ජ නැති වැඩක්ද. අද ඔය විදිහට ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ චර්ච් එකේ මගේ යාක්ෂාව නිසා. හලෙලූයා. 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 සමහරට ඔයා දන්නේවත් නෑ වගේ පාස්ටර්ගේ යාක්ෂාව නිසා ඔයා ආරක්ෂා වෙච්ච තැන්. ඔයාට මේ මනසින් හිතන්න හම්බෙන්නේ නෑ. දවසක ස්වාමීන් වහන්සේ ඉස්සරහා හිටගත්තට පස්සේ තමයි දැනගන්න වෙන්නේ ඔයාගේ පාස්ටර්ගේ යාක්ෂාව නිසා ඔයා එතනදී ආරක්ෂා වුනේ. හලෙලූයා. හලෙලූයා. අපි හැම කෙනෙක්ම නැගිටලා දානංශගේ ප්‍රාක්ෂාව කතා කරමු. Libra goes the pratike boshataide. හැනුන් ඇර ඒකයි අන්‍ය භාෂාව කතා කරන්න බැරි.
අපේ භාෂාව අපිට කියනවා අපි හැනුන් ඇර ඇර අනි භාෂාවෙන් කතා කරනවා නම් ඒ වෙලාවට twinkle twinkle little star තමයි කියන්නේ. ඒ වෙලාවට යක්කුණා යන්නේ නැහැ. ඒ වෙලාවට යක්කු යන්නෙත් නැහැ යක්කු බබාලා යන්නෙත් නැහැ. තව යක්කු එනවා. අර නලාපි උමාම නයියනවා කියනවනේ. අර බයෙන් මොහොම යාඥා කරනකොට යක්කු තව එනවා. හරියට නිකන් මේ වගේ මට උදාහරණයක් ආවා. කෙනෙක්ගේ අතේ තුවක්කුවක් තියෙනවා වෙපන් එක. හරිද? තුවක්කුව අල්ලනකොටම තුවක්කුව පාවිච්චි කරන්න දන්න කෙනා දන්නව නේද? කෙනෙක් තුවක්කුව අල්ලනකොටම එයා මේක හරියටම දන්නවද නැද්ද කියලා. තුවක්කුව ගැන හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක්. මිනිස්සෙක් තුවක්කුව අල්ලනකොටම දන්නවා මෙයා මේ වෙපන් එකේ බලය දන්නවද නැද්ද කියලා. වායනද යක්ෂයා දන්නේ නැහැ කියලා අනි භාෂාවේ බලේ. මෙයා කතා කරන විදිහෙම යක්ෂයා දැනගන්නවා මේක දන්නවද මේ වෙපන් එකෙන් වැඩ ගන්න? මේක මේ වෙපන් එකෙන් වැඩ ගන්න දන්නේ නැද්ද? හැනුන් ඇර ඇර කබ කඩ කඩ අනි භාෂාව යාඥා කරනවා දැක්ක ගම අපෝ වෙපන් එක විතරයි මේකට මුකුත් කරගන්න බෑ. වෙපන් එක තියනවා මුකුත් කරගන්න බෑ. දන්නේ නැහැ කොහොමද ඉලක්කෙට තියන්නේ කියලා. හalleluya. හැබැයි තව කෙනෙක් පටන් ගන්නවා නැගිට ගම. පාස අපිට කියලා තියෙන නැගිටින්න සිංහෙක් අවදි වෙනවා වගේ කියලා. හිතුණු නැගිටින්න කොහොමද? ආ? කල්පනා ඔයගොල්ලෝ උදේට නැගිටින්නේ කොහොමද කියලා පොඩ්ඩක්. පාස අපිට කියන්නේ සිංහෙක් උදේට නැගිටිනවා වගේ නැගිටින. කොහොමද සිංහයා නැගිටින්නේ? කොහොමද සිංහයා නැගිටින්නේ? සද්දේ දාගෙන නැගිටින්නේ. සිංහයා නැගිටිනකොටම කැලෑවින අනිත් සතු දන්නවා අපි දැන් සයිලන්ට් වෙන්න ඕනි කියලා. හalleluya. ඔයා උදේට නැගිටිනකොටම යක්ෂයා දැනගන්නවනේ දැන් මම අකුලගෙන යන්න ඕනි කියලා. එහෙනම් කොහොමද පටන් ගන්න ඕනේ නැගිටින්න අන්‍ය භාෂාවෙන් කතා කරමු. හalleluya. Libra conzo prahaida la basciataine. Racconzo pratique paronta la bahaide. Libra conzo prahaide. Rasa da bascenda libra conzo prahaide. Kata gran ani භාෂාවෙන්. Libra conza prateida la mashatayne. Libra conza brahai. ශරීරයේ යම් අපහසුතාවයන් වේදනාවන් තියෙනවා නම් ඒවට අත තියාගන්න. අන්නේ භාෂාවෙන් කතා කරනකොට කිසිම අසනීපයක් ශරීරයේ තියෙන්න විදියක් නැහැ. හරියට අනි භාෂාවෙන් කතා කරන අය අසනීප වෙන්නේ නැහැ. කතා කරන අනි භාෂාවෙන්. Libra conza praataka boshati. Rasataka libra conza prate. Libra conza prata mande. Rakatsandala boshati. Libra conda prata mante. Libra conda prata galaide. Rasataka libra condo. Rapapa sondene mashade. Ata conza prate. Libra conda prata mandelege boza. Reponda pa. Rakasandala boshati. Ata lopra conda mande li prato prakanama sonde at kalanamashe le prato parabaya rakamama sonde rado umate braga da baya o prato ratela massa repacosa baba rebenene bashata kamo la prakonda prado loza behaide. Hallelujah. මෙයන් තව දෙයක් තියෙනවා අනි භාෂාවෙන් කතා කරනකොට ඕගොල්ලෝ දැනගන්න ඕන. කට්ටඩියෝ මන්ත්‍රණ ජප කරනකොට සීරුවෙන් හිටන් මන්ත්‍රණ ජප කරනවා දැක තිනවා. ටික වෙලා පටන් ගන්න උඩ පයින්නවා, කොණ්ඩේ ගලවනවා, ඇඟ හෙල්ලෙනවා, මෙහෙම කැරකෙනවා. මොකද්ද වෙන්නේ? ඒගොල්ලොන්ගේ ශරීරයේ පවා ඉන්වෝල්ව් වෙනවා මේ මන්ත්‍රණ වලට. ඒකයි අපි අනි භාෂාවෙන් යාඥා කරනකොට ටික වෙලාවක් යනකොට අපි නිකන් උඩ පයින්නවා වගේ. අපිට නිකන් ඇවිදින්න හිතෙනවා, අපිට කෑ ගන්න හිතෙනවා, අත් උස්සන්න හිතෙනවා. අපිව වයිබ්‍රේට් වෙනවා. ඒතර අපිට අග්ගල නවත්ත ගන්නවා. එතකොට හරිම කෝඩ් එක එළියට යන්නේ නැහැ. සමහර කෝඩ් තියෙනවා. ඒක හරියට එළියට යන්න නම් ඔයාගේ ශරීරයත් ඒකට ඉන්වෝල්ව් වෙන්නම ඕනේ. හලෙලූයා. එනිසා අනි භාෂාවෙන් කතා කරනකොට ඔයාට නිකන් ඔයාව වයිබ්‍රේට් වගේ වෙනවා වගේ දැනනකොට නවත්ත ගන්න එපා. ඒකත් පටන් ගන්න. හලෙලූයා. එතකොට තමයි හරිම මන්ත්‍රණය එළියට යන්නේ. Hallelujah. Libra conzo prahaide. Rassataka boshataka libra gondola bahaide. Radaka bonzo bracamante. Libra tozo bracamanta la baha. Rassotoga boshata baba. Libra conda prada bande che basonta la ba. Liga bora mande bracatosa. Le bracato brodonzo bracamante. Liga sora bande. Rataka baya basonde. Le pradogo ma sopra ti macaba. Rebecatora masodo.
la da bashataba lika barodo kozo pratina la basete lega masha prakaba legoza prakamate li prate makonda prapate rababa sonda la maso retenelle che masopra liga zovrande coramante ripatonzo prakadila atta pronda pratina regasonda prana goza pra liga bonza baba repatunza pranuza le bashanda kaba rada baba sonda libra koto prante libranoza pranda kama libasonda pratuna si prakana recoma sopra le baganda prana goza ata kaliba sopra nova kate la paronda kala prade ata gonza pratiza libranoza vrandaba oshada kamaso la praba kapara lika sopra tota prate lina boza lessete o maso praka ramama sonda la bahai Oh, Shandali Prapa, Ligoza Pratonza Prahide, Rakonza Prata Lady, Adagonza Pranamante, Lezedegebosha, Lata Macosa, Recamonda Prade Parapacaso, Le Maconda Pranamante, Rezende Le Mashapra, Le Gabondo Cosa, Radomande Keba, La Casonde Pracatiza Paratuza Prande, Radagazonde, Liba Sonda Pranamashe, Ata Cosa Prate, Libra Badonza Pracato. Rasata kamasoto liba kasopra leba gonda prata bora mabase leba baba shanda labaha o masobrade ada gonza prakade la sodogobo shabraba li gonza prahaide. Hallelujah. දැන් ඔයගොල්ලෝ විනාඩි 10ක් විනාඩි 5ක් වෙන්නේ නැති අනිත් භාෂාව ආරක්ෂා කරේ. ඕගොල්ලෝ ගෙදරදී පැය දෙකක් කරපු එක පරාද කරා මේ විනාඩි 10. Hallelujah. එයා පැත්තේ කෙනාට කියනවා වගේ වැඩ අඩු වෙනවා මේ විදිහට කාලයන් ගෙදර ගත කරොත්. Hallelujah. අපි හැම කෙනෙක්ම ආශිර්වාදයේ කාලය සඳහා සූදානම් වෙමු.